හරි හොඳයි ආයුබෝවන් සියලු දෙනාටම සම්බන්ධලා ඉන්න හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා Academy of Interior Design ආයතනයේ අපේ මේ ආරම්භක සම්මන්ත්‍රණයට. හරි ඉතින් මම මේ වෙලාවේ මේ පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරලා වැඩේ පටන් ගත්තේ. මේක දැකපු දෙයක් නිසා මම මේ ගැන ඉස්සරහට තව විස්තර කතා කරන්නම්. ඊට කලින් මේ මම මේ රෙකෝඩින් දැම්ම මොකද ලොකු පිරිසට අද එන්න බැරි ප්‍රශ්න තියෙනවා සහ මේ ඔයාලට ලින්ක් දෙකක් එවලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට Zoom ලින්ක් දෙකක් එවලා තියෙනවා. දැන් හවස් වරුවේ කියන්නේ හවස 4න් පස්සේ වගේ ලින්ක් එකක් එවලා තියෙනවා. ඒකේ දැන් මේ වෙලාවේ සම්බන්ධලා ඉන්නේ එකක 200 ගණක් ඉන්න කොහොමද අනිත් එකේ ඉන්නේ පොඩි ප්‍රමාණයයි අය. මම හිතන්නේ පොඩි ප්‍රමාණයක් ඉන්නවා හවස සම්බන්ධලා ඉන්න එකට. අනිත් පිරිස ගැන උදේ ඉඳන් ලින්ක් දාපු පිරිස තමයි අනිත් එක. ඒ කියන්නේ අර සාමාන්‍ය අපි Zoom ලිමිට් එක ගන්න 300ට. එතකොට මේ මදි වෙයි. ඒ කියන්නේ Zoom එක මදි වෙයි කියලා හිතලා තමයි හවස වරුවේ තව ලින්ක් එකක් හදාගෙන දැම්මේ. ඒ නිසා තමයි ඔයාලා මේ ලින්ක් දෙකකින් ඔයාලට වෙලා තියෙන්නේ. මේ ඒ වගේම තමයි මේ දැන් ඔය group වල දාලා තියෙන්නේ ඔය පොඩ්ඩක් ඉන්න ලින්ක් එක කියන්නේ හවස වරුවේ දාපු එක. ඒ නිසා ඔයාලා ලින්ක් දෙකක් හම්බලා තියෙනවා නම් දෙකෙම join වෙන්න බෑ. එකකින් join වෙලා ඉන්න ඔය ඉන්න විදියට ඉන්න. මම හිතනවා දෙකොල්ලොටම මං කියන දේ පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. සහ මේ මං එකකින් මේ වෙලාවේ ස්ක්‍රීන් රෙකෝඩින් දාලා තියෙන්නේ. අනිත් එකකින් මම Zoom එකෙන් ෂෙයා කරලා තියෙන්නේ. දෙකම එතකොට මට පහසුවෙන් වැඩේ කරගන්න ලේසි නිසා. හරි. ඉතින් ලොකු වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂම කාරණා ටිකක් කතා කරන්න තියෙන. ඒ නිසා තමයි ඔයාලා එක්ක මේ වෙලාවේ සම්බන්ධලා ඉන්නේ. විශේෂම Academy of Interior Design ආයතනයේ අපේ මේ පාඨමාලා ටික ගැන හැඳින්වීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලොකු වෙලාවක් ගන්න නැහැ. පුළුවන් තරම් ඉක්මනට වැඩේ කතා කරලා ඉවර කරනවා. මේ වෙනකොටත් ඔයාලට හම්බෙලා තියෙනවා අපේ WhatsApp හරහා සහ අපේ page හරහා සියලු විස්තර සිලබස් එක අදාළ ගාස්තු කොච්චර කාලයක් තියෙනවද ඒ හැම දෙයක්ම ඔයාලට මේ වෙද්දි හම්බෙලා තියෙනවා. ඊතනින් යාට පස්සේ දැන් ඔයාලට දැන් සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන්. මට කරන්න ඕනි ග්‍රැෆික්. එහෙනම් මම තෝරගන්න ඕනේ මොකක්ද මම කරන්න කැමති වීඩියෝ එඩිටිං ඇනිමේෂන් මම මොකද්ද කරන්න ඕනේ මම මොකද්ද තෝරගන්න ඕනේ පාඨමාලාව. එහෙම ඇතැම් අයට එහෙම මේ ප්‍රශ්න ගැටලු තියෙන පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් සාධාරණයි. සහ මේ මම මොන වගේ පාඨමාලාවකද කරන්න ඕනි. එතකොට මම මේ පාඨමාලාවකට මම මේකට ආධුනිකයෙක් නම් මම මුලින්ම තෝරගන්න ඕනේ මොන වගේ පාඨමාලාවක්ද. මේ වගේ විවිධාකාර ගැටලු ප්‍රශ්න වලට තියෙන්න පුළුවන් නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ ආරම්භක සම්මන්ත්‍රණයක් විදියට අපි හැම පාඨමාලාවකම ආරම්භෙදී මේ වගේ සෙමිනාර් එකක් පවත්වන්නේ. ඒ නිසා ඔයාලා මේ සම්බන්ධලා ඉන්න දැන් 200 මම හිතන්නේ 50කට ආසන්න ගණක් ඉන්නවා. මේ සම්බන්ධලා හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් නැවත වරක් පිළිගන්නවා Academy of Interior Design ආයතනයට. අපේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒතකොට රජයේ පැත්තෙන් තියෙන වැලිඩ් එක ඒ විදිහටම අපේ ආයතනයට තියෙන ඒ බවත් අනිවාර්යෙන් මූලික වශයෙන් මතක් කළ යුතුමයි. සහ විශේෂ අවස්ථාවක් අද ඔයාලට හම්බ වෙන තමයි ස්පෙෂල් ඔෆර් මෙම කණ්ඩායම සඳහා පමණයි. ඒක අනිවාර්යෙන් වගකීමෙන් කියන්න ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට අපේ ආයතනයේ පාඨමාලා ගත්තොත් ගොඩක් මිල අඩු තත්ත්වයක් තියෙනවා සහ ඒ අඩු මුදලිනුත් තව ඩිස්කවුන්ට් දීලා ඔයාලට උපරිම chance එකක් දෙනවා. දැන් සහ මේ පාර ඒක මේ කණ්ඩායම විතරයි අදාළ වෙන්නේ. මේ පාර ඔයාලට විශේෂිත අපි ඔය කොම්බෝ පැක් වගේ ටිකක් හදලා අපි පැක් එකක් පිටින් ඔයාලට දීලා තියෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. ඔයාලට තෝරගන්න එහෙම පාඨමාලා කීපයක් තෝරගන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. අනෙක් කාරණාව තමයි ඔයාලට දැන් අපේ ආයතනයේ තියෙන ප්‍රධාන පාඨමාලා 7ක්. මේ පාඨමාලා 7න් 7ම කරන්න ඕන කියලා නීතියක් නැහැ. කැමති කෙනෙක්ට 7ම කරන්න පුළුවන්. 6ක් කරන්න පුළුවන්, 5ක් කරන්න පුළුවන්, 2 3ක්, එකක්. ඒ කැමති විදිහට තෝරගන්න අවස්ථාවක් දීලා තියෙනවා. මෙතන මේ පොඩි ගැටලුවක් කියලා තියෙනවා. Microsoft Office කියන එකේ 8,000 නෙමෙයි 3,000 වෙනවනේ. මම ඒක ඉස්සරහට කතා කරන්න. මම දැන්ට පොඩ්ඩක් මේක පැත්තකින් තියලා අපි යමුකෝ වැඩේට. මම හිතනවා ස්ක්‍රීන් එක ඔයාලට පේන වෙති කියලා. හරි මම යනවා අපේ page එකට ගිහිල්ලා අපි බලමු page එක ගැන වෙබ්සයිට් එකට. ගිහලා බලමු මෙතනින් එහාට මේකේ මොනවද තියෙන්නේ සහ අපිට මෙතනදී කතා කරන්න තියෙන මොනවද කියලා පොඩ්ඩක් බලමු. විශේෂයෙන්ම මේ පාඨමාලා ටික ගැන හැඳින්වීමක් තමයි දැන් කරන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම සම්බන්ධලා ඉන්න අවසන් වෙනකම්ම කියන එක ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. ඉතින් අර විශේෂ අවස්ථාව ශිෂ්‍යත්වය ලබා දීම දැන් අපි සාමාන්‍ය ඩේට් දාලා තිබ්බේ අද ගෙවීම් කරන අයට පමණයි කියලා. නමුත් එහෙම එකක් නැහැ.
මොකද වාට පැහැදිලිව ඒ පෝස්ට් එක දාලා තිබ්බා අපි ආයතන විසින් නියම කරන දිනේ දක්වා පමණයි කියන එක. ඉතින් ආයතන වශයෙන් නියම කරන දිනේ තව පොඩ්ඩක් අපි ඉස්සරහට දානවා. මොකද ගොඩක් ළමයි ඉල්ලලා තිබ්බා මෙහෙමයි කීකේ දාලා තිබ්බේ. ඉතින් විවිධ ප්‍රශ්න කියලා තිබ්බා. සෙමිනර් එකේ පස්සේ ගේම් කරන්න බැයිද කියලා. ඉතින් ඒ ඔක්කොටම අවස්ථාව දෙන්න ඕන නිසා තමයි තව පොඩ්ඩක් දවස් 2-3ක් කල් දෙනවා. මම ඒක ගැන ඉස්සරහට කතා කරන්නම්. හරි. ඉතින් අපේ ඇකඩමික් ෆින්ඩර් ඩිසයින් ආයතනයකට පොඩ්ඩක් පොඩ්ඩි හැඳින්වීමක් කරන්න ලොකුවර අපි කියන පම්පෝරි කියලා. එහෙම ඕන්ට වඩා පම්පෝරි ගන්න ඕන නැහැ. ඒව ආසත් නැහැ අපි. ඉතින් ප්‍රධාන වශයෙන් පොඩි ප්‍රදේවල් ටික මතක් කරනවා නම් අපි ආයතනය පටන් ගන්න දැන් මීට අවුරුදු ගානකට කලින් පටන් ගත්තේ. අනෙක් කාරණා තමයි දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය හොයන්නේ ඔන්ලයින් නේ ෆිසිකල්. කාලයක් ඔන්ලයින් ජනප්‍රිය වුණා. ෆිසිකල් යන්නවත් බැරි තත්ත්වයක් තිබ්බා. ඒ කාලේ හැමෝම හෙව්වේ ඔන්ලයින් දැන් හොයන්නේ ෆිසිකල්. නමුත් ෆිසිකල් හොයන කාලෙකත් අපේ ආයතනයේට සරලවගත්තු සෙමින එකටත් ඉන්නවා ලොකු ප්‍රමාණයක්. එතකොට සාමාන්‍යයෙන් අපේ දැන් පෝස්ට් එකක් බූස්ට් කරනවානේ. ඒ කියන්නේ අපි වෙනම රන් කරලා ඇඩ් එකක් දානවා. ඒ දාදි සාමාන්‍යයෙන් අපේ WhatsApp වලට එනවා මැසේජ් 1000 1500 වගේ ප්‍රමාණයක් එනවා. එතකොට එච්චර මැසේජ් ප්‍රමාණයක් එනවා කියන්නේ සහ එතනින් එහාට පාඨමාලාවට දැන් පාඨමාලා 7ක් තියෙනවානේ. අපි සාමාන්‍යයෙන් ගන්න එක පාඨමාලාවකට 30යි. එතකොට 30ව 7ක් ඉන්නවා. ඒක අනිවාර්යෙන් විශ්වාසය. දැන් සමහරලාට අපි හිතමු ෆොටෝග්‍රැෆි කියලා ෆොටෝග්‍රැෆි පාඨමාලාවට අපි 30ක් ගන්නවා කියලා 30ට වඩා වැඩි වුණොත් එහෙම අපි කරන්නේ ගොඩක් වෙලාවට ඒක ඉන්න වැඩි පිරිස ඊළඟ බැච් එකට දානවා. එහෙම තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. මොකද 30 ලිමිට් එක ඉන්නේ. මොකද හැමෝම ගැන එකින් එක වෙන වෙන අපි බලන්න ඕනි. කතා කරන්න හැමෝමත් එක්ක ප්‍රශ්නට උත්තර දෙන්න අර ඕන්ට වඩා පිරිස වැඩි වෙද්දී ඒක අපිට හරියට මැනේජ් කරගන්න බැරි වෙන ප්‍රශ්න තියෙන නිසා අපි 30 ලිමිට් එක අනිවාර්යයෙන්ම නවත්තන්න 31ක් වගේ හිටියට ගැටලුවක් නැහැ. නමුත් 35න් එහා නම් කොහොමදවත් යන්නේ නැහැ. වැඩි පිරිස අනිවාර්යෙන් ඊළඟ බැච් එකට දාන එක තමයි කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී විශේෂිත අවස්ථාවක් ඔයාලට දීලා තියෙන. ඒක ගැනත් අපි ඉස්සරහට කතා කරමු. අනික කාරණා තමයි අර මම කලින් කිව්වා වගේ ඔන්ලයින් ප්‍රමුඛත්වයේ දීලා අපේ ආයතනයේ පාඨමාලා සිද්ධ කරන ප්‍රධාන හේතුව තමයි බිසි අය වෙනුවෙන්මයි. දැන් ගොඩක් වෙලාවට ෆිසිකල් ක්ලාස් වලට යන්න බැරි අය ඕන තරම් ඉන්නවා ජොබ් කරන ඉගෙන ගන්න විදේශික අය ගොඩක් ඉන්න අපේ ආයතනයේ ඉතින් බලාපොරොත්තු වෙන්නෙම අන්නේ ඔඩියන්ස් එක ටාගට් කරලා මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ෆිසිකල් යනකට ෆිසිකල් කරන්න පුළුවන්. ඔන්ලයින් සාමාන්‍ය දේ යනකට කරන්න පුළුවන්. හැබැයි අපේ ආයතනයේ තමන්ට කැමති විදිහට පාඨමාලා තෝරගෙන කැමති විදිහට සම්බන්ධ වෙලා උප්පරම නිදහස දෙනවා. සහ මම ওই නිදහස කියන එක ගැන තව ඉස්සරහට කතා කරන්න. ඒතර තව ටිකක් තේරෙයි. ඇත්තටම අපේ ආයතන සාර්ථක වෙන්න ප්‍රධාන හේතු කීපයක් තුනේ හේතු එකක් තමයි ඔන්ලයින් කරන එක. සහ තව හේතු ටිකක් තුන මම ඒක ඉස්සරහට කතා කරන්න. ඒතර තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් කියනවා නම් අපේ ආයතනය එදා තිබ්බ විදියට මේ සාර්ථකත්වයෙන් තවමත් ඒ විදියටම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ළමයි ඒ විදියටම ඉන්නවා. කිසිම අඩුපාඩුවක් නැහැ. දැන් ගොඩක් වෙලාවට ගොඩක් ආයතන වල ටික ටික පල්ලෙහා බහින එකනේ. අපේ එහෙම කිසිම වෙලක් නැහැ. එකම ලෙවල් එකේ තාමත් ඒ විදියටම ඉන්නවා. ඉතින් මෙන්න අපේ පාඨමාලා 7. ඉතින් ඩිජිටල් ෆොටෝග්‍රැෆි කෝස් එක, Corel Draw graphic designing කෝස් එක, Photoshop සහ Lightroom photo editing කෝස් එක, Premiere Pro video editing කෝස් එක, Illustrator සහ Fiverr graphic design කෝස් එක, After Effects animation video editing කෝස් එක, Microsoft Office කෝස් එක. ඉතින් මේ පාඨමාලා 7ටම ඔයාලට හම්බ වෙනවා 150ක 125ක සහ 115% ලබාගෙන අද ලියාපදිංචි වෙන්න. පාඨමාලා අවසානයේදී වටිනා සාධක පත්‍රයක් නිවසටම මෙතනින් එහාට ගිහිල්ලා ඔයාලට මේවම ඔක්කොම පැක් විදිහට හදලා අපි දෙනවා. තවත් මුදල් අඩු කරලා කොම්බෝ පැක් එකක් විතරක් දෙනවා. මේ පාරේ විතරයි මේ අවස්ථාවට හම්බෙන්නේ. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා ටික සහ මේ පාඨමාලා 7 ගැන එකින් එක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ටිකක් ස්පීඩ් මම කතා කරනවා. මෙතන ඉඳන් ඔයාලට අවස්ථාව තියෙනවා chat box එකට මැසේජ් එකක් දාන්න. මොනවම හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. මේ ගැටලු निराකරණය කරගෙන අපි ඉස්සරහට යමු. හරි. ඉතින් අපේ ආයතනයේ ඔන්ලයින් හරහා තමයි මේ සියලු දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ. කලින් කිව්වා වගේ මම මේ ඕල් කෝසස් පැත්තට යන්නම්. මේ ඕල් කෝසස් පැත්තට ගියට පස්සෙත් සියලු විස්තර වලට දැනගන්න බලා ගන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්වා වගේ මුල ඉඳලම මේ වෙනකම්ම පළවෙනි පටන් ගත්ත දවසේ ඉඳන් මේ අවුරුදු ගානකට පස්සේ තවමත් අපේ ආයතනේ ඒ විදිහටම අර අපි වැංජබෙනවා කියන්නේ අන්නේම වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් ඔයාලට ඉස්සරහට තව මේ අපේ ළමයිගේ අදහස් බැලුවම පස්සේ තවත් ටිකක් තේරෙයි. මම ඒවත් පෙන්නන්නම් එහෙම මේ තවත් ටිකක් වඩා අයිඩියා එකක් එයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඔය කියන දේවල් ප්‍රධාන හේතුව තමයි මේකේ තියෙන සරලකම, ක්‍රමවත් බව සහ මේ බයස් මට්ටමක් නැහැ. සරලකෝ දැන් අපේ කලින් බෙජ් එකේ හිටිය 6 වසර ළමයි කිසි ප්‍රශ්නයක් නැහැ. ෆොටෝෂොප් ඉගෙන ගත්තා බැරි වෙයි කියලා හිතුණා යා.
නමුත් අපේ උගන්න එකයි උපරිම සරල කරලා උපරිම තේරණ විදියට කතා කරන කියන්නේ දැන් ගොඩක් කරට වල දැකලා ඇති ගොඩක් ආයතනවල බේසික් කියලා කෝස් එකක් තියෙනවා ඇඩ්වාන්ස් කියලා කෝස් එකක් තියෙනවා කෝස් දෙකක්. ඒතර බේසික් කෝස් එක ඉගෙනගෙන ඊට පස්සේ වඩා ඇඩ්වාන්ස් කෝස් එකට යන්න වෙනවා. එහෙමනේ වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ වෙනම බේසික් එකට වෙනම මුදලයි ඇඩ්වාන්ස් එකට වෙනම මුදලයි. නමුත් අපේ ආයතන තියෙන කෝස් වල බේසික් ද ඇඩ්වාන්ස් ද කියලා නෙමෙයි එකයි. ඒ කියන්නේ බේසික් ඇඩ්වාන්ස් කියලා අපි කොහෙන්ද වෙන් කරන්නේ? එහෙම වෙන් කරන්න බෑනේ. දැන් අපේ ආයතන කෝස් 7න් කෝස් 5ක්ම කම්ප්ලීට් කෝස්. කම්ප්ලීට් කෝස් කියන්නේ කම්ප්ලීට්. ඒ කියන්නේ සම්පූර්ණයි. ඒක මම විශ්වාසින් වාග්වීමෙන් කියන්නේ. උදාහරණයක් විදිහට දන්නව ග්‍රැෆික් ඩිසයිනින් කියලා. ඔයා මේ අපේ ආයතනයෙන් ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගත්තොත් මේකද බේසික්ද ඇඩ්වාන්ස්ද කියලා නෑ. ඇඩ්වාන්ස් එක උඩරිම තැනට යනවා බිඳුවෙන් පටන් අරගෙන. හැබැයි ඇඩ්වාන්ස් එක උඩරිම දේත් ඔයාලට තේරෙන්නේ ඒකත් බේසික් වගේ ඒ තරම් උඩරිම සරල විදිහට තමයි අපි මේ හැමදේම කතා කරන්නේ. ඒක තමයි අංක 1. අනික් කාරණා තමයි ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. ඔයාගේ වයස, ඔයා ලොකු කෙනෙක්ද, පොඩි කෙනෙක්ද, තරුණ කෙනෙක්ද අපිට අදාළම නෑ. අපේ පැත්තෙන් දෙන්න ඕනදී අපි හරියටම මේ විදිහටම වර දෙනවා. සරලව කතා කරොත් ඔයා දැන් ග්‍රැෆික් ඩිසයිනින් නම් කොරල් ඩ්‍රෝ කියලා හිතන්නකෝ. කොරල් ඩ්‍රෝ කියන නම ඇහුවේ සමහරට ආද වෙන්න පුළුවන්. හැබැයි පාඨමාල ඉවර වෙද්දී මේ මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන සිලබස් එකේ තියෙන සියලු දේවල් එකක් නෑ අර සියලු දේවල්. ඒ කියන්නේ සරලව ගත්තොත් ඔයා ඉගෙන ගන්න ග්‍රැෆික් ඩිසයින් නම් පාඨමාල ඉවර වෙද්දී ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කරනවාමයි. ඒක මේ බග ගේමින් සහ විශ්වාසයෙන් කියන අනිවාර්යෙන් ඒ දේ වෙනවා කරනවාමයි. හරි. ඒක තමයි ප්‍රධානම කාරණාව. එතනින් එහාට ගිහලා පස්සේ මේ උගන්නන ක්‍රමවේදය ටිකක් වෙනස්. මම ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. දැන් අර ගොඩක් වෙලාවට දැන් ඔයා දැකලා ඇති අර තව කාරණාවක් තමයි මේ මම කියන්න හිතන් හිටිය එක. දැන් අර ඇඩ්වාන්ස්ඩ් බේසික්ද කියලා මේකේ කොටස් දෙකක් නෑ මේක එකක් කම්ප්ලීට්. කම්ප්ලීට් කියන්නේ සම්පූර්ණයි. ඒ කියන්නේ ඔයා කොරල් ඩ්‍රෝන් එක ඉගෙන ගන්නේ මේ පාඨමාලාව කරලා පස්සේ ආයෙ කිසිම තැනකින් කිසිම කෙනෙක්ගෙන් පොතක් බතක් බලලා හරි YouTube එකෙන් හරි කොහෙන් හරි වීඩියෝ එකක් බලලා හරි යාළුවෙකුගෙන් අහන හරි අල්ප මාත්‍රයක දෙයක්වත් වෙන කිසිම තැනකින් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරන සියලු කරුණු කාරණා අපි ඔයාලට උගන්වනවා. ඒ නිසා තමයි මේක කම්ප්ලීට් කියන්නේ සම්පූර්ණ පාඨමාලාවක් කියන්නේ. තුව බේසික්ද ඇඩ්වාන්ස් කියලා වෙන වෙන වශයෙන් වෙන් කරලා නැහැ. අනික් කාරණා තමයි දැන් ඔයාලට මේ පාඨමාලා 7 ගණන් කිනේ කතා කරනවා. ඊට කලින් මේ වැදගත් වෙන දේවල් ටික මේ කියන්නේ ඔක්කොම පොදු දේවල්. අනෙක් කාරණා තමයි දැන් ගොඩක් වෙලාවට ඔයාලට ආයතනයකට පාඨමාලාවක් කරන්න ගියාට පස්සේ අපි හිතුවා ග්‍රැෆික් ඩිසයිනින් කියලා. ග්‍රැෆික් ඩිසයිනින් නම් කරන්න ඕන ඔයාලට වෙනවා Corel Draw කෝස් එකයි, Photoshop කෝස් එකයි, Illustrator කෝස් එක මේ තුනම කරන්න ඕන. මේ softwares තුනම කරන්න වෙනවා. හැබැයි ඔයා Photoshop කර දන්නවා ඔයාලට ඉගෙන ගන්න ඕනේ Corel Draw Illustrator දෙක විතරයි. නමුත් කරන්න දෙයක් නෑ. ඒක පැක් එකක් විතර තියෙන නිසා ඔයාලට අනිවාර්යයෙන්ම Photoshop එක, Corel Draw එක, Illustrator මේ තුනම ඉගෙන ගන්න වෙනවා. අමතර කාලයක් යනවා. අමතර වීදමක් යනවා. අමතර මහන්සියක් ඔයාලට වෙන්න වෙනවා. නමුත් අපේ ආයතන තියෙන තවත් විශේෂත්වයක් තමයි කෝස් 7ක් තියෙනවා. ඔයා කැමති විදිහට තෝරගන්න. ඔයාලා කැමති Corel Draw කරන්නද Corel Draw කරන්න, Photoshop කරන්නද කැමති Photoshop කරන්න. කැමති විදිහට ඔයාලට පාඨමාලා තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාර විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. කොම්බෝ පැක් එකක් වගේ අර ඔයාට කැමති නම් මෙහෙම පැක් එකක් විදිහට කරන්න. අන්න ඔයාලට තවත් මුදල් අඩු කරලා අපි පැක් එකක් විදිහට දීලා තියෙනවා. ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. අනිත් දේ තමයි කිසිම තැනක ඔයාව හිර කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපි පෝස්ටර් එකක් ඩිසයින් කරනවා හිතන්නකෝ. දැන් ගොඩක් ආයතනවල සිද්ධ වෙන දේ මම මේ කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ හරි පෝස්ටර් ඩිසයින් කරන මේ වගේ පෝස්ටර් ඩිසයින් කරනකොට මෙහෙම ඉමේජ් දාන්න මේ වගේ ටෙක්ස්ට් එකක් දාන්න. ඔන්න පෝස්ටර් ඩිසයින් කරා. ඔයත් ඉගෙන ගන්න ඔයත් දැන් දන්නවා පෝස්ටර් ඩිසයින් කරන්න. හැබැයි ඔයා දන්නේ ඒ පෝස්ටර් ඩිසයින් කරන්න විතරයි. එතනින් එහාට දැන් අපි උදාහරණයක් හිතපු වෙසක් උස්සේ දැන් පහුගිය වෙසක් උස්සේ තිබ්බනේ. වෙසක් උස්සේ පෝස්ටර් එක ඩිසයින් කරන්න දන්නවා. හැබැයි එතනින් යන නත්තලට පෝස්ටර් ඩිසයින් කරන්න ආවොත් ඒක ඩිසයින් කරන්න තේ විදියටම නම් එතන ඔයා ඉගෙන ගත්ත නැති දෙයක් තියෙනවා. ඒ නිසා අපේ ආයතනය වෙන්නේ දැන් ඒ කියන්නේ ඒක හරියට මෙහෙමයි. ඔයා එකපාරට කැලේකට ගිහිල්ලා අතෑරියොත් එහෙම ඔයා ඒ හරි ඉන්න විතරන දන්නේ. කියන උගන්නපු තැන ඉන්න විතරන දන්නේ. එතනින් එහාට ඔයා එන්න කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් අපේ ආයතන වෙන සිස්ටම් එක තමයි ඔයාට පාර කපලා දෙනවා. පාර ඔයාට පෙන්නනවා. අදාළ තැනට ඔයා එක්කන් යනවා. එතකොට ඔයා දන්නවා ඔයා කොතනද දාවේ මොන පාරද ආවේ. ඔයා දැන් කොතනද ඉන්නේ. ඔයා යන්න ඕනේ කොතනටද මොකද්ද කරන්න ඕනේ සියලු දේවල් දන්න. ඒ කියන්නේ උගන්නන දෙයට වඩා වැඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ හැම පාඨමාලාවම කරන්නේ. එතකොට පෝස්ටර් ඩිසයින් කරනවා නම් පෝස්ටර් ඩිසයින් කරන්න ඕනේ දේවල් ටික මොනවද? අනේ වගේ හැම දෙයක්ම අපි කතා කරලා ඔයාට බැරි දෙයක් නැති තරමටම හැමදේම ආව ලස්සන කම්ප්ලීට් කරලා තමයි මම මේ උදාහරණයක් විදිහට ගත්තේ මේ ග්‍රැෆික් ඩිසයින්. ඒතර ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම් ඔයා ඒ ලෙවල් එක ඔයාගේ හදලා තමයි අනිවාර්යෙන් පස්ස බලන්නේ. ඒක සියලු කෝස් වල අදාළයි. හරි.
දැන් අපි නම් යන් වැඩේට. අනික් කාරණා තමයි අපි ගොඩක් ගාස්තු අඩු කිරීමක් පැතිරෙදි කරලා තියෙනවා. එක්සෑම් ගාස්තු කෙන සතපහකින් වගේ අය වෙන්නේ නෑ. ලියාපංචි ගාස්තුවල සතපහකත් අයවගේ අයවෙන්නේ මේ මම පෙන්නන මුදල් පමණයි ඉතිරිහට රුපියලෙන් සතකින්වත් ඔයාට කිසිම වීදමක් මේ පාටමලා අවසං වෙනකම්ම අවසන්වේති කම්පලිට්නකම් එම සතපහකත් ඔයාගෙන් අයි අපි ගන්න නෑ එක විශවාසයෙන් කියන්නේ දැන් ගොඩක් කලාට වෙන්නේ ආයතනය අප කොරල් ඩෝනම් 5000 කෝස්ස එක ලියාපංචි ගාස්තුව 1000යි එක්සෑම් ගාස්තු 1000 එහෙම වෙනම තියෙනවනේ හැංගිච්ච ගණන් අපේ එහෙම කිසිමක් නෑ ඔයා ඔය වීදම් කරන මුදල පමණයි ඒක මම කිව්වේ මේ දැන් ඉස්සරහට ජොයින් වෙන්න අයට වඩා දැන් මේ වෙනකොට ජොයින් වෙලා ඉන්න අයට ඒ රෙජිස්ටර් වෙලා ඉන්න අයට දැන ගැනීම සඳහා තමයි කිව්වේ අමතර කිසිම ගාස්තුවක් ඔයා ගෙවන්න එපා සහ අනික් කාරණාව තමයි හරි මම ඒක ඉස්සරහට කතා කරන්නම්කෝ පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා ඉතින් ඔයාට ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැන් ඉඳන් පුළුවන් chat box එකට මැසේජ් දාන්න මැසේජ් ගොඩක් ඇවිල්ලා තියෙනවා සියලු දේවල්ට උත්තර දෙනවා මම මේ කතා කරන යන අතර ඔය ප්‍රශ්න ගොඩක් වලට උත්තර හම්බෙයි ඈ මම මේ දැන් ඒක බලන ගමන් තමයි මේ කියන්නේ ඒ ගොඩක් ප්‍රශ්න වල උත්තර හම්බෙයි අමතර දෙයක් තිබොත් මම අනිවාර්යෙන් ඒවා කියන්න හරි අපි එහෙනම් බලමු මේ කෝස් 7 ගැන මේ කෝස් එකින් එක මම කතා කරනවා කෝස් 7ම කතා කරනවා කෝස් වල ඔයාලට උගන්වන්න මොනවද සියලු කාරණා මම ඔයාලට කතා කරනවා එතකොට ඔයාලට පුළුවන් අයිඩියා එකක් ගන්න ඔයා කරන්න ඕනේ මොන කෝස් එකද මොන කෝස් එක කළොත් හොඳයිද ඒක ඔයාලට අයිඩියා ගන්න පුළුවන් සහ ඔයාලට මෙතන පාඨමාලා 7ම කරනවා නම් 7ම කරන්නත් පුළුවන් දෙක තුනක් කරන්නත් පුළුවන් එකක් කරන්නත් පුළුවන් ඒ නිදහස උපරිම නිදහස ඔයාලට දීලා තියෙනවා ඔයාලට කැමති විදිහට තෝර බේරගෙන වැඩේ කරන්න පුළුවන් හරි අපි පළවෙනි කෝස් එක යමු ප්‍රශ්නයක්ද හරි මොනහරිම ගැටලුව තිබ්බනම් chat box එකට message එකක් දාන්න මොකද කතා කරන් යන අතරේ unmute කළොත් පොඩ්ඩක් බාධා වෙනවා මොකද අපි වෙලාවල් කොහොමද කළමනාකරණය කරගන්න ඕනේ ඔයාලට අන්තිම අවස්ථාවක් දෙන්නම් unmute කරලා අහන්න හරි පළවෙනි පාඨමාලාව තමයි digital photography complete course digital ඡායාරූපකරණය පිළිබඳ සාධක පත්‍ර සම්පූර්ණ පාඨමාලාව හරි අපි බලමු එහෙනම් මොකක්ද මේ digital photography කියලා කියන්නේ මේක සම්පූර්ණ පාඨමාලාව ඒක අංග සම්පූර්ණයි ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට ෆොටෝග්‍රැෆි කෝස් එකම හම්බෙලා ඇති ඕන තරම් අර මම කලින් කිව්වා මේක කම්ප්ලීට් කෝස් එකක් කියලා. ඒ කියන්නේ ඔයාලට අමතර කිසිම තැනක කිසිම දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැති පාඨමාලා තමයි මේ අපේ ආයතනයේ තියෙන්නේ. ෆොටෝග්‍රැෆි කියන්නේ මොකක්ද? ඔන්න අපි ඒක දැනගන්න බෑ. ෆොටෝග්‍රැෆි කියන්නේ මොකක්ද කියලා අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕනි. හරි. එතකොට ෆොටෝග්‍රැෆර්, කැමරාව, ඊට පස්සේ ලයිටිං, පර්පස් වගේ මේ සියලු දේවල් අපි කතා කරනවා. එතකොට ෆොටෝ දැන් එක පාට වගේ අතර කැමරාවක් දීලා ඔයාලට ෆොටෝ එකක් දෙන්න සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න තියෙනවනේ කැප්චර් බටන් එකක්. අපි ෂූට් බටන් කියලා කියනවා කැප්චර් බටන් කියන එක නමක් කියන්න පුළුවන් මොකද ඒ බටන් එක එබ්බුව ගමන් ෆොටෝ එකක් වදිනවා. දැන් එහෙමයි කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ නැහැ නේ. ෆොටෝ ගන්න පුළුවන් බවනේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ නැහැ. ඒතර ගොඩාක් ඒක ලොකු ඇතුලේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ටෙක්නික් එක තියරි ප්‍රැක්ටිකල් සියලු දේවල් තමයි මෙතන අපි උගන්වන්නේ. ඒතර මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ. මම මේ කිව්වා මේක කම්ප්ලීට් කෝස් එකක්. එහෙනම් කම්ප්ලීට් කරගන්න ඕනේ නේද? නැත්නම් එකපාරට කැමරාව ළඟට ඇවිල්ලා වැඩ කරන්න නෙවෙයි තියෙන්නේ. history of photography මොකද්ද ෆොටෝග්‍රැෆි ඉතිහාසෙ පින්නෝල ලෝකෙ තියෙන පළවෙනි ෆොටෝ එක පින්නෝල කැමරාව ඒ කියන්නේ ලෝකෙ තියෙන පළවෙනි කැමරාව මොකක්ද කොඩැක් කැමරා CCD මේ ලොකු බර වචන ඉතින් මේවා දැන් මට පැහැදිලි කරගෙන ඉන්න ටයිම් නැති නිසා මම සිලබස් එක විතරයි කතා කරන් යන්නේ කැමරාවක් ටයිප් ඔෆ් කැමරා වර්ග කම්පෙයාර් කරන අපි කැමරා වර්ග විවිධාකාරයෙන් කැමරා ෆෝන් කම්පැක්ට් කැමරා බ්‍රිජ් කැමරා SL කැමරා ඊට පස්සේ ෆිල්ම් සහ ඩිජිටල් අතර තියෙන වෙනස මේකේ තියෙන විශේෂතා මොනවද ෆිල්ම් කැමරාව ගැන ටිකක් අපි වැඩිපුර කතා කරනවා ඊට පස්සේ ඔපරේට් කරගන්න කොහොමද DSLR කැමරාවක් ඔන්න පියනවා DSLR කැමරාවට විශේෂයෙන් මේක ඉන්ටර්නල් පාර්ට් එක කියන්නේ මේක සෙන්සර් ඇත්තෙන් ගත්තොත් ඇත්තටම කැමරාව ඇතුලේ මොකද්ද වෙන්නේ කියන්නේ පිටින් පෙනෙන ආලෝකය කැමරාව ඇතුළට ගිහලා ලෙන්ස් එක කරා ඇතුළට ගිහලා අපචර් එක තියෙනවා අපචර් එකෙන් ඊට පස්සේ කැමරා බොඩි එකට එනවා කියන්නේ කෙලින්ම ලෙන්ස් එක කරා කැමරා බොඩි එකට එනවා ඒක තියෙන ෂටර් එක ෂටර් එකෙන් ඇතුළට ඇවිල්ලා ඒක ISO එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සෙන්ස් එක ඇතුළෙන් කැමරා එක වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා ඔන්න ඔය කියන සිදුවීම කැමරා ඇතුලේ වෙන සිදුවීම කොහොමද වෙන්නේ අපි ඒක දැනගන්නත් එපේ ඇත්තටම කැමරාව ෆොටෝ එකක් ගද්දි ඇතුලේ මොකද්ද වෙන්නේ මේව වැඩ කරන්නේ කොහොමද අපි අන්නේ දේවල් ටික කතා කරනවා ඊට පස්සේ ඇනටොමි ඔෆ් කැමරා ඇනටොමි ඔෆ් කැමරා කියන්නේ මොකද්ද කැමරාව පිටින් බැලුවට පස්සේ තියෙන බටන්ස් ටික මේක ලෙන්ස් එක ගලවන්නේ කොහොමද හයි කරන්නේ කොහොමද මේක තියෙන බටන්ස් ටික හරියට මේව අපි කන්ට්‍රෝල් කරගන්න කොහොමද මේ බටන් එකේ මොකද්ද වෙන්නේ මේ බටන් එකේ මොකද්ද වෙන්නේ සියලු දේවල් උඩින් බැලුවම යටින් බැලුවම දෙපැත්තෙන් බැලුවම ඉස්සරහින් පිටිපස්සෙන් මේ හැම පැත්තෙම බැලුවම තියෙන බටන්ස් මේ අයිකන්ස්
මොනහරි නම්බර් එකක් තියෙනවා ඒ දේවල් හැම දෙයක්ම එකින් එක අපි කතා කරනවා. ඊට පස්සේ කැමරාව යූස් කරගන්න කොහොමද නිවැරදිව. අපි කැමරාව ඔසවන්නේ කොහොමද? අපි ස්ක්‍රීන් එකෙන් බලනකොට කොහොමද ෆොටෝස් ගන්න? ඒ කියන්නේ කැමරාව අල්ලන විදියෙන් පවා හරියට කියන්න පුළුවන් මෙයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද නැද්ද කියලා. ඊට පස්සේ හෙල්ප්ෆුල් ඇක්සසරිස් මොනෝබෝඩ් එක, ගිම්බල්ස්, කැමරා ස්ට්‍රැප්, ඊට පස්සේ මෙමරි කාඩ් එක දැන් කැමරාකරණය පැත්තෙන් ගත්තොත් කැමරාකරණයට අවශ්‍ය වෙන කැමරාවට අවශ්‍ය වන අංගෝපාංග මොකද උපාංග ටිකක් තියෙනවනේ. ඔන්න උපාංග ටික තමයි මේ සීරු උපාංග ටික මෙතන තියෙනවා. මේ එකින් එක මේකෙන් මොකද්ද කරන්න මේකෙන් මොකද්ද කරන්න මේ ඔක්කොම කතා කරනවා. ඒතර ඔයාලට අයිඩියා එකක් තියෙනවා මේ දේවල් අඳුන ගන්න සහ ඔයාලට අවශ්‍ය උපකරණ ටික මෙලෙදී ගන්න. මොනෝපෝඩ්, ගිම්බල්, කැමරා ස්ටැන්ඩ්, මෙමරි කාඩ් වොලට්, කැමරා කාඩ් රීඩර්, ෆ්ලෑෂ් ගන්න එකෙන් ඉඳන් කැමරා ක්ලීනින් කිට් එක වෙනකම්ම සියලු දේවල් එකින් එක කතා කරනවා. out and about කැමරාව අපි එළියට ගරිද්දී කැමරාව ආරක්ෂාවට සහ අපේ ආරක්ෂාවට අපි මොනවද හිතන්න ඕනේ? මේ වගේ දේවල් ටික setting and subject මේකේ තියෙන aperture එක shutter speed එක ISO ඊට පස්සේ view finder focusing flash අත්‍යවශ්‍ය වෙන setting and subject එක අපි කතා කරනවා. මේවා මේ පොඩි පාඩම්නුත් නෙවෙයි මේක පොඩි introduction එකක්. මේ ඔක්කොටම එකින් එක ඉස්සරහට පාඩම් තියෙනවා. හොඳ ෆොටෝ එකක් ගන්න මොනවද කරන්න ඕනේ? ඊට පස්සේ ඔන්න focus පාඩමට යනවා. portrait focus, center focus, telephoto focus සමහරට photographer කෙනෙක්වත් අහලා නැති වචන මේවා. ෆෝකස් කිව්වට පස්සේ අපි හිතන්නේ එකක් විතරයි. හැබැයි ෆෝකස් වර්ග ගොඩක් තියෙනවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. මැනුවල් සහ ඔටෝ ෆෝකස්. ෆෝකස් කියන අතිශය වැදගත් කැමරාකරණයේදී මැනුවල් කොහොමද අපි ෆෝකස් කරගන්නේ? ඔටෝ අපි කොහොමද ෆෝකස් කරගන්නේ? මැනුවල් සහ ඔටෝ අතර තියෙන වෙනස, මේවල තියෙන වාසිය අවශ්‍ය වගේ දේවල් අපි කතා කරනවා. ඊට පස්සේ මැනුවල් ෆෝකස් කියන වෙනම කතා කරනවා. ඔටෝ ෆෝකස් කියන වෙනම කතා කරනවා. අපි මේ ඔක්කොම කතා කරනවා වෙනම. ඔටෝ ෆෝකස් පොයින්ට් එක අපි හරියට තෝරගන්නේ කොහොමද? එක්ස්පෝසර් කියලා කියන නිරාවරණය. ඉතින් නිරාවරණය කියන එක අතිශය වැදගත්නේ. කැමරාකරණයට ඒක නැතුවම බැරි වචනයක්. ඒ නිසා නිරාවරණය අපි යනවා දැනගන්න ඕනේ. නිරාවරණ නිවැරදිව පාලනය කරගන්න කොහොමද? නිරාවරණ ත්‍රිකෝණය. ඉතින් නිරාවරණ ත්‍රිකෝණය කියන්නේ මේක ත්‍රිකෝණයක්. ඒකේ මුළු තුනේ ඉන්නවා 3 දෙනෙක්. අපි ඒකට කියනවා පැරාමීටර්ස් කියලා. එකක් apertures, අනිත් එක shutter speed, අනිත් එක තමයි ISO. aperture කියන්නේ මොකද්ද? aperture priority mode, aperture කියන functions මේ සියලු දල ලෙගින් එකේ මේ පොඩි පාඩම් නෙවෙයි දෙවන්ත පාඩම්. aperture කියන්නේ මොකද්ද? shutter speed කියන්නේ මොකද්ද? ISO කියන්නේ මොකද්ද? මේ තුනේ තියෙන සම්බන්ධතාවය මොකද්ද මේ තුنين වෙන්නේ? aperture එක ගත්තොත් ඒකෙන් අපි දෙයක් වෙනස් කරලා අනිත් එක මොකද්ද වෙන්නේ? මේ ඔක්කොම එකින් එක පැහැදිලි කරනවා ගැඹුරින් උපරිම සරල විදිහට. කියන්නේ තේරෙන භාෂාවේ බයස් ભેදයක් නැහැ. පොඩි ළමයෙක්ට උනත් තේරෙන විදිහට උපරිම සරල විදිහට අපි මේ හැමදේම කතා කරනවා. සරල සිංහල භාෂාව මම මේ කතා කරන විදිහ තමයි මේ දේවල් කතා කරන්නේ. ඔච්චර මෙච්චර ස්පීඩ් කතා කරන්නේ නැහැ. මම මේ කාලය බැලන්ස් කරගන්න ඕන නිසානේ මෙච්චර ස්පීඩ් කතා කරන්නේ. මෙහෙම නෙමෙයි. සරල කරලා උපරිම හොඳ විදිහට කතා කරනවා. ඊට පස්සේ depth of field එක. depth of field මේක ලොකු ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. ඉතින් depth of field දැන් ගත්තොත් අපි දැන් මේ තව පල්ලෙහා මාට්ටුවක් ගත්තොත් මෙතන shallow deep photo එකක් සහ ඊට පස්සේ අපිට පුළුවන් shallow photo සහ deep photo එකක් විදිහට ගන්න. ඒ කියන්නේ ගැඹුරු සහ නොගැඹුරු photos. ඒ කියන්නේ දැන් ඔයා කාගෙන් ෆොටෝ එකක් ගද්දී ඒ මනුස්සයව හොඳට ෆෝකස් කරනවා අපි. ඒ කියන්නේ ඉතින් ප්‍රධාන දේ එතන යන බෑග්ග්‍රවුන්ඩ් එක බොඳ කරනවද නැද්ද? ඒක බොඳ කරනවා නම් අපි ඒකට කරන නොගැඹුරු ෆොටෝ බොඳ කරන්නේ නැත්නම් අපි කරන ගැඹුරු ෆොටෝස්. මේ විදිහට ෆොටෝස් ගන්න කොහොමද අපි ඒකට තමයි depth of field කියන්නේ. ඉතින් depth of field එක control කරගන්න අපිට තියෙන අවස්ථා තුනක්. ඒ තුන තමයි distance එක කියන්නේ කැමරාව සහ subject එක අතර තියෙන දුර. ඊට පස්සේ කැමරාවේ තියෙන lens එක පැත්තෙන් ගත්තොත් මේ වගේ දේවල් තුනක් තියෙනවා. aperture එක ඒ වගේ තුනක් තියෙනවා. අපි ගැන වෙනවා එකින් එක කතා කරනවා. ඊට පස්සේ නිවැරදි contrast මට්ටමේදී ෆොටෝග්‍රැෆර්ලා සහ උගන්වන අය ගොඩක් වෙලාවට අමතක කරලා දාන එකක් තමයි right contrast. right tone එක contrast කියන්නේ වෙනස. ඒ කියන්නේ අඳුර සහ ආලෝකය අතර තියෙන වෙනස. ගොඩක් වෙලාවට අතාරන පාඩමක් මේක ඕනේ නැහැ කියලා හිතනවා. නමුත් අපි මේ උගන්වන complete course එකක්. එහෙනම් complete විදිහටම උගන්වන්නත් ඕනේ. ඒ නිසා තමයි අපි මේ උගන්වන්නේ contrast. contrast එකේ තියෙන effect එක හරි නිවැරදි modes මොනවද? ඔන්න බේසික් මෝඩ්, ඔටෝ මෝඩ් එක, මැනුවල් මෝඩ් එක, ප්‍රෝග්‍රෑම් මෝඩ් එක, ෂටර් ප්‍රයිවට් මෝඩ් එක, ෆ්ලෑෂ් ඔෆ් මෝඩ් එක, ස්පොට් මෝඩ් එක, ක්ලෝස් අප් මෝඩ්, එහෙම නැත්නම් මැක්‍රෝ මෝඩ් එක, නයිට් ටයිම් ප්‍රොටෙක්ට් මෝඩ් එක, ෆයර්වර්ක්. දැන් ලංකාවේ අපිට මේ ස්නෝ මෝඩ් එකම අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ අපි පාවිච්චි කරන මේ කැමරාවල ස්නෝ මෝඩ් සමහරවිට ඇත්තෙත් නැහැ. හැබැයි අපි මේ කතා කරන්නේ කම්ප්ලීට් කෝස් එකක් නම් මේ හැම දෙයක්ම අපි ළඟ මොන කැමරාවක් තිබ්බන්න නැතත් ඕන දෙයකට සපෝට් වෙන විදිහට මේ හැම දෙයක්ම අපි අනිවාර්යයෙන් ඉගෙන ගත්ත යුතුමයි. ලෙන්ස් ඔන්න ලෙන්ස් වර්ග ගත්තොත් විවිධාකාර ලෙන්ස් වර්ග ඔයා දැකලා ඇති. මෙන්න ලෙන්ස් තියෙන ස්ටෑන්ඩඩ් ලෙන්ස් එක, වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක, එක්ස්ට්‍රීම් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක, ඊට පස්සේ ෆිෂ් අයි ලෙන්ස් එක, ටෙලිෆොටෝ ලෙන්ස් එක, ටෙලිෆොටෝ ෂෝට් ටෙලිෆොටෝ ලෙන්ස් එක, ටෙලිෆොටෝ ලෙන්ස් එක, එක්ස්ට්‍රීම් ටෙලිෆොටෝ ලෙන්ස් එක, මැක්‍රෝ ලෙන්ස් එක, ටිල්ට් ෂිෆ්ට් ලෙන්ස් එක. ඔන්න ලෙන්ස් වර්ග සියල්ල අපි කතා කරමු එකින් එක.
මේලින් ෆොටෝස් ගන්න කොහොමද මේලින් ගන්න පුළුවන් මොන වගේ ෆොටෝස්ද ඔයා කරන වැඩේට අදාළව ඔයාට ඔයා පාවිච්චි කළ යුතු ලෙන්ස් එක මොකක්ද ඒ සියලු දේවල් කතා කරනවා අපිට විශේෂයෙන්ම හම්බ වෙන ලෙන්ස් වර්ග දෙකක් ඒ තමයි ප්‍රයිම් ලෙන්ස් සහ සූම් ලෙන්ස් ඒ දෙක අතර වෙනස ඒ සියලු දේවල් අපි කතා කරන එකින් එක මේ දෙකේ තියෙන වාසිය අවශ්‍ය හැමදේම කතා කරනවා ඊට ලෙන්ස් ඩිස්ටෝර්ෂන් ඒ කියන්නේ ලෙන්ස් වලින් වෙන්න පුළුවන් අඩුපාඩු මොන වගේ අඩුපාඩුද වෙන්න පුළුවන් ඒ අඩුපාඩු වළක්වා ගන්න කොහොමද ඒ දේවල් කතා කරනවා අපිට ඔය ලෙන්ස් වර්ග දෙක ප්‍රයිම් සහ සූම් ලෙන්ස් දෙක අතරින් අපිට සූම් ලෙන්ස් ගත්තොත් වැඩිපුරම භාවිත කරන ලෙන්ස් වර්ග ඒක ඇතුළේ සූම් ලෙන්ස් ඇතුළේ ඒ කියන්නේ සූම් ලෙන්ස් වර්ග දෙකක් තියෙනවා ඒ තමයි වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක සහ ටෙලිෆොටෝ ලෙන්ස් එක ලංකාවේ අපි නිතරම පාවිච්චි කරන ලෙන්ස් වර්ග දෙකක් ඉතින් මෙන්න මේ ලෙන්ස් වර්ග දෙක ගත්තොත් මේවල තියෙන අඩුපාඩු මේවල තියෙන විශේෂතා මේවෙන් මොන වගේ ෆොටෝස්ද ගන්න පුළුවන් අපි මොකක් කරේ ෆොටෝ එකක් ගන්න හදද්දී ඒකට අවශ්‍ය වෙන ලෙන්ස් එක මොකද්ද මේ සියලු දේවල් අපි එකින් එක කතා කරනවා ඊට පස්සේ කලර් රිලේෂන්ෂිප් ගොඩක් ෆොටෝග්‍රැෆර්ලා අමතක කරන තවත් පාඩමක් තමයි කලර් රිලේෂන්ෂිප් නමුත් දැනගත යුතු අතිශය වැදගත් පාඩමක් තමයි කලර් රිලේෂන්ෂිප් මොකද අපිට මේ හැමදේම පේන වර්ණ නිසා එහෙනම් වර්ණවල තියෙන වැදගත්කම වර්ණ සම්බන්ධතාවය මොන විදිහට සිද්ධ වෙන්නේ කියන එකත් අතිශය වැදගත් මොකද කලර් රිලේෂන්ෂිප් කියලා කියන්නේ එකින් එක ගත්තොත් එහෙම මේ වෙනම කලර්ස් වල අපි හඳුනා දීමක් කරනවා මේ වර්ණ කොච්චරම් අපිට වැදගත් වෙනවද කියලා. ඊට පස්සේ වර්ණත් එක්ක අපි වැඩ කරනවා. වර්ණ වල තියෙන වැදගත්කම කතා කරනවා. වර්ණ සහ වයිට් බැලන්ස් එක මේකත් අතිශය වැදගත්. ඔටෝ වයිට් බැලන්ස් සහ මැනුවල් විදිහට අපි කොහොමද වයිට් බැලන්ස් එක හදාගන්නේ අපි ෆොටෝ එක ලස්සන කරගන්න. ආලෝකයේ තියෙන වැදගත්කම මේකේ තියෙන ගුණාත්මක භාවය ආලෝක සහ අඳුර අතර තියෙන වෙනස සාමාන්‍ය අපේ ෆොටෝ එකට ඕන්ට අඳුර වැටෙනවා කියන එක කැතයි විදිහට අපි ගන්න නැහැ. එහෙම එකක් නැහැ. ඒක නිර්මාණශීලී පැත්තෙන් අපිට ගන්න පුළුවන්. එතකොට ඉදිරියෙන් ආලෝකයක් පැටෙද්දී පිටපස්ස අඳුරු වෙනවා. පිටපස්සෙන් ආලෝකයක් පැටි ඉදිරිය අඳුරු වෙනවා. ඉතින් අපි මේක කොහොමද නිර්මාණශීලීව හදාගන්නේ? නිර්මාණශීලීව කැප්චර් කරගන්නේ කොහොමද? අන්න ඒ දේවල් තමයි මෙතන කතා කරන්නේ. ඊට පස්සේ ආලෝකය කියවන්නේ කොහොමද? ෆ්ලෑෂ් ගන්න ඕන ෆ්ලෑෂ් ගන්න එක අපි පාවිච්චි කරනවා. අපි ෆ්ලෑෂර් කියලා කියනවා, ස්පොට් ලයිට් කියලා කියනවා, ස්පීඩ් ලයිට් කියලා කියනවා. කැමති නමක් කියන්න පුළුවන්. ෆ්ලෑෂ් ගන්න ඕන නමක්. ඉතින් ෆ්ලෑෂ් ගන්න පාවිච්චි කරගන්න කොහොමද? ෆ්ලෑෂ් ගන්න කියන්නේ මොකක්ද? මේකේ තියෙන පාර්ට්ස් වෙන මේකේ තියෙන අයිකන්ස් ටික, මේකේ තියෙන බටන්ස් ටික මොනවද වෙන්නේ? මේකේ තියෙන ඇන්ගල්ස් වගේ දේවල්. ඊට පස්සේ බවුන්ස් ලයිට් එක හදාගන්න කොහොමද? ෆිල් ෆ්ලෑෂ් එක හදාගන්න ෆ්ලෑෂ් රේෂියෝ මේ සියලු දේවල් අපි කතා කරනවා. using fill flash ඒ කියන්නේ අපි කොහොමද fill flash එකක් හදාගන්නේ කියලා බවුන්සින් ලයිට් සිස්ටම් එකට අදාළව හොඳ පිරිච්ච ආලෝකයක් අය කියන්නේ මුළු කාමරයක් ගත්තොත් කාමරේ ලස්සන හොඳ පිරිච්ච ආලෝකයක් තියෙන විදිහට අපි කොහොමද ෆොටෝස් ගන්නෙ ඩිරෙක්ට් ලයිට් එකක් නැතුව ඊට පස්සේ අපි ෆ්ලෑෂ් එක වැඩ කරගන්නේ කොහොමද අඩු ආලෝකයක අපි කොහොමද ෆොටෝස් ගන්නෙ ලෝ ලයිට් අඩු ආලෝකයේ තියෙන තැනක ෆොටෝස් ගන්න අපි අඩු ආලෝකයක් නම් තියෙන දැන් මේ වෙලාවට දැන් 8යි කීයද 8:32යි මේ වෙලාවට අපිට ලයිට් එකක්වත් නැහැ ෆ්ලෑෂ් එකක්වත් නැහැ ඉන්නෙත් එළියේ කොහොමද එහෙනම් හොඳ ආලෝකයක් තියෙන ෆොටෝස් ගන්න එක තමයි කතා කරන්නේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ කොහොමද අපි කතා කරනවා ටෙක්නික් 10ක් එකක් දෙකක් නෙවෙයි 10ක් හොඳ ෆොටෝ එකක් ගන්න ගුණාත්මක ෆොටෝ එකක් ගන්න ටෙක්නික් 10 විශේෂයෙන්ම ගුණාත්මක ෆොටෝ එකක් ගන්න ටෙක්නික් 10ක් බලන්න මොනවද කියලා fill the flash fill the frame එක කොහොමද fill කරගන්නේ කැමරා ෂේක් වෙනවත් ගන්න කොහොමද background එක වැඩ කරගන්න foreground එක වැඩ කරගන්න කොහොමද දිරවන ත්‍රිකෝණය depth of field එක අපි කලින් කතා කළා sense of depth ඊට පස්සේ background foreground දේවල් අඩු ආලෝකයක් සහිතව අපි කොහොමද ඉන්ඩෝ ෆොටෝස් ගන්නෙ backlight front light අපි කොහොමද නිරද ඒ කියන්නේ හිතලා අපි කොහොමද ෆොටෝ එක ලස්සන නිර්මාණශීලී කරගන්න අපි මේ දේවල් හිතලා වැඩ කරන්නේ ස්වභාවික ෆොටෝස් ගන්න කොහොමද මේ සියලු දෙයක්ම ගුණාත්මක විදිහට ෆොටෝස් ගන්න පුළුවන් අදාළ වෙන සියලු දේවල් ඊට පස්සේ ඔන්න 25 composition technique is photography කියන්නේ composition technique කියන්නේ නිර්මාණශීලී ෆොටෝස් ගන්න ඉතින් මම මේ විශ්වාසයෙන් කියන්නේ මේ 25ක් වාට කිසිම තරකින් හම්බෙන්නේ නැහැ එකක් දෙකක් හම්බෙයි 10ක් විතර 15ක් විතර ඕනනම් හම්බෙයි 25ක් නම් එක තැනකින් හොයාගන්න හම්බෙන්නේ නැහැ අතිශය වැදගත් මේවා එහෙම දෙන ඒවා නෙවෙයි අතිශය වැදගත් ලේසි නෑ අමාරුයි හැබැයි උපරිම සරල විදිහට උපරිම තේරෙන විදිහට කතා කරනවා පාඩමල ඉවර වෙද්දි මේ දේවල් මොනවද කියලා ඔයාලට හිතෙයි ඒ තරමටම සරල විදිහට අපි මේ හැමදේම කතා කරනවා ඉතින් rule of third එකකින් ගත්තපත් center වෙන්න පුළුවන් horizontal leading vertical lines shape කොහොමද use කරගන්නේ rule of odds උත්තර සංඛ්‍යා රීතිය අපි ඒකට කියන්නේ negative space ඊට පස්සේ pattern and texture තව මොනවාද equivalent and subject the change of point of view rule of space it left to right balance elements in the scene it was a golden triangle golden ratio
එකින් එක නිර්මාණශීලී ෆොටෝස් ගන්න පුළුවන් ටෙක්නික් අපි කතා කරනවා 25. ඔන්න ඊළඟ දැවැන්තම් පාඩම 45 types of photography. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි වර්ග 45ක්. ලේසි නෑ 45. අපි ටිකක් බලමු. ඇඩ්වාන්ස්ඩ් ෆොටෝග්‍රැෆි, ඇඩ්වර්ටයිසිංగ్ ෆොටෝග්‍රැෆි, ඒරියල් ෆොටෝග්‍රැෆි, මම පළවෙනි කියන ඔටෝමැටික් ෆොටෝග්‍රැෆි, තමයි බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝග්‍රැෆි, බවුන්ඩ් ෆොටෝග්‍රැෆි, බිස්නස් ෆොටෝග්‍රැෆි, candid photography, child photography, concert photography, dance photography, documentary photography, editorial photography, event photography, family photography, fantasy, fashion, fitness, food, high speed, indoor, lifestyle, macro, milk bath. මේවා එහෙම ඉතින් ලංකාවේ පාවිච්චි කරන ඒවාත් නෙවෙයි. නමුත් අපි දැනගෙන ඉන්න බෑ. mobile, newborn, portrait, night, nude, pet, seascape, senior, smoke bomb, මේ විදිහට social media, sport, street, wedding, wildlife, ඊට පස්සේ weather, underwater, product, මේ වගේ ෆොටෝග්‍රැෆි වර්ග 25ක්. සෝරි ෆොටෝග්‍රැෆි වර්ග 45. මේවා පොඩි පාඩම් නෙවෙයි ඈ. මේමයි දැන් ඔයාට දැන් Facebook එකේ ඕන තරම් ඔය ඉන්න වෙනාවට Instagram ඉන්න වෙලාවට ඔයාලා උන්දර ෆොටෝග්‍රැෆි පාඨමාලා හම්බෙලා ඇතනේ. ඔයා මුලින්ම දෙ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා පාඨමාලාවක් කරද්දී අපේ ආයතනයේ මොන ආයතනය කරන්න ගියත් ඔයා ඒකට වීදමක් කරනවනේ යම් කිසි කීයක් හරි වීදම් කරනවනේ. එතකොට වියදමට වඩා වැඩියෙන් ඔයා ශ්‍රමයක් වැය කරනවා සහ කාලයක් වැය කරනවා. කියන්නේ සල්ලි වලට අපි ගන්න බෑනේ කවදාවත් කාලය ශ්‍රමයත් එහෙමයි. එතකොට කාලය ඒ කිසිම දෙයක් අපිට සල්ලි වලට ගන්න බෑ. එතකොට ඒ කියන්නේ ඔයා කාලය, ධනය, ශ්‍රමය කියන මේ හැම දෙයක්ම පාඨමාලා වෙනුවෙන් කැප කරනවා. එහෙනම් ඔයාට අනිවාර්යෙන් ඔයාට අයිතියක් තියෙනවා මේකේ මට මොනවද උගන්වන්නේ කියලා අහන්න. එතකොට ගොඩක් ආයතන කරන්නේ සබ්ජෙක්ට් ඒ කියන්නේ සිලබස් එක හංගනවා. මේ උගන්වනවා කියලා කියන අතර හැබැයි සිලබස් එක හංගලා තමයි දෙන්නේ. ඒතර කරන්න දැන ඔය පාරක් වෙලා ඉවරයි. ඔය කාලයත් ගිහිලි ඉවරයි. ඔය ශ්‍රමයත් ගිහිලි ඉවරයි. ඔයගේ මුදලුත් ගිහිලි ඉවරයි. ඔක්කොම ගිහිලි ඉවරයි. කරන්න දෙයක් නැහැ. අද්දක පිටාන පැත්තලා ඉන්න තියෙන්නේ. නමුත් ඔයාට අයිතියක් තියෙනවා ඕන්ලාක අපිට මොනවද උගන්වන්නේ කියලා අහන්න. එතකොට ඔයා සාමාන්‍ය Facebook ඉද්දී ඔය වාට මොකද්ද මේ ෆොටෝග්‍රැෆි වගේ කෝස් එකක් හම්බුනොත් නිකමට වගේ අහලා බලන්න නැත්නම් සමහර කැප්ෂන් එකෙම දාලා ඇති මොනවද උගන්වන්නේ කියලා. මම මේ දැක්ක තරමට මම කියන්නේ ඔයාත් දැකලා ඇති වොන්තරම් තියෙනවා. ඉතින් ප්‍රධාන මාතෘකා තියෙනවා 40ක් විතර. එහෙම නැත්නම් ප්‍රධාන මාතෘකා 20ක් විතර. 40ක් නම් අඩුයි. 40ක් දැකලත් නැතරම් මම මේ ළඟදී දැක්ක 40ක් ඒක මම මේ කියන්නේ. ඒත් එක පාරයි මේ අවුරුදු ගානකට දැක්කේ නැත්නම් ඔයාලට 20ක් 25ක් වගේ තමයි තියෙන මාතෘකා ප්‍රධාන මාතෘකා. ඔය ප්‍රධාන මාතෘකා අතර අර අපි කලින් කිව්වා වගේ Aperture එක shutter speed ISO ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ යාටතේ තව අන්තිම හරියට එද්දි wedding photography, wildlife photography, තව මොනවද business photography, ඔය වගේ photography වර්ග ටිකකුත් දාලා අර මාතෘකා 20 25 පුරවලා තියෙනවා. හැබැයි අපේ ආයතන මේ 45 කියන්නේ ප්‍රධාන මාතෘකා නෙමෙයි ඈ. අපේ ආයතන ප්‍රධාන මාතෘකා තියෙනවා 60ක්. එකක් දෙකක් නෙමෙයි 60ක්. ඒ 60 ඇතුලේ තියෙනවා අනු මාතෘකා 222ක්. එතකොට type of photography කියන්නේ ඔය 60න් එකක් විතරයි. ඒක ඇතුළේ අමතර පාඩම් 45. මේ විශ්වාසයෙන් වාග්යමින් කියන්නේ පුළුවන් නම් මේ ලංකාවේ ලෝකෙ ගැන දන්නේ නැහැ. මේ ලංකාවේ පුළුවන් නම් ප්‍රධාන මාතෘකා 60කින් අනු මාතෘකා 222කින් උගන්වන මාස 6ක සම්පූර්ණ පාඨමාලාවක් හොයලා පෙන්නන්න මේ ලංකාවේ නම් කොහෙවත් නැහැ. විශ්වාසයෙන් කියන්නේ වගකීමෙන් කියන්නේ. හරි. දැන් මේ පොඩි පාඩම් කරලා නිකන් ඔහෙන් මෙහෙන් එහෙම කතා කරනව නෙවෙයි. මේවා සම්පූර්ණ පාඨමාලාවක් කියලා කියවනේ මම. එහෙනම් සම්පූර්ණ කතාව. දැන් උදාහරණයක් තමයි වෙඩින් ෆොටෝග්‍රැෆි ගත්තොත් ඔයා වෙඩින් එකක් බාර ගන්න කොහොමද? ඔයා බිගිනර් කෙනෙක්, ඒ කියන්නේ ඔයා ආධුනිකයෙක් කියලා හිතන්නකෝ. තාම කිසිම වැඩක් කරලා නැහැ. ඒතර වැඩක් බාර ගන්න ඔයාලන් කැමරා නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයා හිතන්න විශ්වාස කරේ දන්නේ මම මේ කියන්නේ ඇත්තට කියන්නේ. අපි ලංකාවේ ගමුකෝ. ලංකාවේ ගත්තොත් ඔයා හිතනවද ඔයා විශ්වාස කරනවද හැමෝටම කැමරා තියෙනවා කියලා. ෆොටෝග්‍රාෆර් හැමෝටම කැමරා තියෙනවා කියලා හිතනවද? කැමරා තිබුණත් ඒ තියෙන හොඳම කැමරා කියලා හිතනවද? නැහැ. ඒ දෙකටම උත්තරේ නැහැ. හැම ෆොටෝග්‍රාෆර්ටම කැමරා නැහැ. එයාලා කරන්නේ වෙඩින් එකක් නම් අපි උදාහරණයකට වෙඩින් එකක් ගත්තොත් එයා කරන්නේ ඒ කියන්නේ වෙඩින් එකක් නම් කරන්න හදන්නේ එයා කරන්නේ කැමරා රෙන්ට් එකට ගන්නවා. ඒ කියන්නේ වෙඩින් එක බාර ගන්නවා ඊට පස්සේ කැමරා රෙන්ට් එකට ගන්නවා. කියන්නේ එයාට ලාභයි. ඒක නැත්තම් කැමරා නඩත්තු කරන්න ඕනේ, ඒක ආරක්ෂා කරන්න වැඩ ගොඩයි. ඩ්‍රයි කැබිනට් ඕනේ, ඩ්‍රයි බොක්ස් ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. නමුත් ගොඩක් හැමෝම වගේ බහුතරයක් සුළුතරයකට කැමරා දෙක තුනක් තියෙන්න පුළුවන්. ස්ටුඩියෝ එකේ කරන අයට කැමරා අනිවාර්යෙන් ඕනේ හොඳ කැමරා. ඒ අරෙන්න ෆොටෝග්‍රැෆර්ලා පැත්තෙන් ගත්තොත් වැඩි හරියකට කැමරා නැහැ. වැඩි පිරිසකට කැමරා නැහැ. එයාලා කරන්නේ වෙඩින් එකක් තියෙනවා නම් ඊට කලින් දවසේ
කෝඩ් එකක් දානවා ලංකාවේ ඕන දිස්ත්‍රික් එක ඔයා Facebook එකේ සර්ච් කරලා බලන්න camera rent4 කියලා ගහලා මේ ඔයාගේ ගම දිස්ත්‍රික් එක ටයිප් කරලා බලන්න ඕන දිහාවකින් කැමරා හොයාගන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් ඔයාලට වෙඩින් එකක් වගේ කරනවා නම් අපි හිතමු උදාහරණයක් විතර මෙහෙම උදාහරණයක් මේ කියන්නේ. දැන් අපි පාඨමාලා ඇතුළේ නම් සාමාන්‍යයෙන් ඔයා වෙඩින් එකක් කරද්දී ආය කරන්න ඕනේ මුදල පාපේ කියනවා. දැන් මෙතන උදාහරණයක් අපි හිතමු 40000ක් කියලා. ඔයාලට thank you කාට හදන්න ඕනත් නැහැ, වෙඩින් ඇල්බම් හදන්නත් ඕනේ නැහැ, ෆ්‍රේම් ෆොටෝ එල්ලාච් මොකුත් ඕනේ නැහැ. ඔයාලට ගන්න දෙන ෆොටෝ ටික ගාලා එඩිට් කරලා දෙන්න විතරයි. එහෙනම් ඔයා ගන්නවා 40000ක් අපි හිතමු. ඔයා 10000ක් වෙන් කරන්න කැමරාව වලට. ඔයාලට මේ ලංකාවේ තියෙන හොඳම කැමරාව රුපියල් 4000කට ගන්න පුළුවන් දවසේ රෙන්ට් එකට. ලෙන්ස් එක 2500 3500 අපි 4000යි 3500 කියලා දෙදුර කීයද 8500යි 7500 මෙමරි කාඩ් එක 500යි බැටරිය 500යි ස්පොට් ලයිට් එක 500යි එතකොට කීයද 7500 8000 9000යි 9000යි තව 1000ක් ඉතුරුත් වෙලා 10000ක් වෙන් කළොත් අපි 10000ම එකට වෙන් කරනවා. එතකොට ඔයාලට කීයක් ඉතුරුද 30000ක් ඉතුරුයි. ඔන්න ගොඩ යනවා නම් කරන්න. ඒ කියන්නේ වැඩක් කරන්න කැමති කෙනෙක්ට හොඳම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ පාට බල ඇතුලේ මේවා ටිකක් හොඳට වැඩිපුර කතා කරනවා. මේ දැන් මේ උඩින් පල්ලෙන් කතා කරේ. ඒතකොට වැඩක් කරන්න පුළුවන් වැඩක්. ඇත්තටම මේක. ඒතකොට වෙඩින් ෆොටෝග්‍රැෆි නම් අපි මේ උදාහරණයක් කියන්නේ මේ වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන අපි ඉගෙන ගන්න ඕන. ඒතකොට මම ඔයාලට උගන්වනවා කොහොමද ඔයා කැමරාව රෙන්ට් එකට ගන්නෙ. කැමරාව පාවිච්චි කරනකොට සහ ඔයා වෙඩින් එකක් බාරගන්නේ කොහොමද හරියට. ඔය ප්‍රොසෙස් එක කොහොමද ඔයා ඒක වාකීමෙන් විශ්වාසයෙන් තැනට යන්නේ කොහොමද. ඔයා වෙඩින් එකක් බාරගත්තේ ගෙදර තියෙන හොටල් එකක් තියෙන ගෙදර තිබ්බොත් හොටල් එකක තිබ්බොත් මොන වගේ දේවල් අපි සැරිකිලමත් වෙන්න ඕනේද. ඔයා ගෑල් ළමෙක්ද පිල්ම දේව අදාලා නැහැ. ඔයා අඳගෙන ඇඳුම් මොකද්ද. අනිත් අය අතර හයිලයිට් වෙන්න කොහොමද. ඔයා ඒකට ගෙනියන්න කැමරාව ලෙන්ස් එක තව අංගෝපාංග ටික ඔයා ඒක ලැප්ටොප් එකක් ගෙනියන්න නැද්ද. ඔයාලා ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි නැත්තම් ඔයා මොනවද කරන්න ඕනේ. එතකොට thank you කාට ඔයාලට ඒ වෙලාවේ ඩිසයින් කරලා දෙන්න ඕන. එල් ලාන්ච්මන්ට් ඔයාලට ඩිසයින් කරලා දෙන්න ඕන. ඇල්බම් එක ඩිසයින් කරගන්න ඕන. ඒ දේවල් අපි කොහොමද කරගන්නේ. ඒ හැම දෙයක්ම අපි එකින් එක කතා කරන ඊට පස්සේ පවරු චාරිච්ච කොහොමද කැප්චර් කරගන්නේ. ඉතින් හඩේ සීලු දේවල් සීලු ප්‍රොසෙස් එක අපි එකින් එක කතා කරනවා. මම එක මාතෘකාවක් විතරයි කිව්ව උදාහරණයක් විදියට වයිල්ඩ් ලයිෆ් ගත්තොත් එහෙම වයිල්ඩ් ලයිෆ් එකෙන් කැලේනේ කැලේ ඇද්දිව ආරක්ෂා කරගන්න කොහොමද අපි මොනවද සැරකිලිමත් වෙන්න ඕනේ. වයිල්ඩ් වෙඩින් වගේ නේ වයිල්ඩ් ලයිෆ් ගත්තොත් කැමරාව වෙනස් විශේෂයෙන්ම ලෙන්ස් වෙනස් අඳින ඇඳුම වෙනස්. මේ හැම දෙයක්ම අපි එකින් එක කතා කරනවා. මේ සම්පූර්ණ මේ හැම දෙයක්ම පොඩි පොඩි මාතෘකා නෙමෙයි 45ක් තිබ්බට පැය ගණන් යන මාතෘකා. ලේසි නෑ අමාරුයි. නමුත් උපරිම සරල විදිහට උපරිම ලේසි විදිහට කතා කරනවා. ඩිජිටල් වර්ක් ස්පේස් ෆයිල් ටයිප්ස් ෆයිල් නේම් ෆෝල්ඩර් හදාගන්න කොහොමද ලොජිකල් මේක ලොජිකල් සිස්ටම් එක මේක ඇතුළේ තියෙන මේ හැම දෙයක්ම අපි කතා කරනවා. කැමරාව ඇතුළේ තියෙන ඩිජිටල් පැත්ත. ඊට පස්සේ කැමරාවේ තියෙන ෆොටෝස් ටික කොහොමද අපි ෆෝන් අපේ කම්පියුටර් එකට දාගන්නේ PC එකට දාගන්නේ කොහොමද? ඒ දේවල් අපි කතා කරනවා. ඔය කියන ෆොටෝ සිලෙක්ට් කරන එක ගොඩක් වැදගත්. ෆොටෝ සිලෙක්ට් කියන මේ පීවරට එනකොට ලොකු දේවල් ටිකක් වෙලා ඉවරයි. එඩිටිං වෝටර්මාර්ක් ඉමේජ් ක්වොලිටි මේ ගොඩාක් දේවල් මේ ඇතුලේ තියෙනවා. අපි දේවල් එකින් එක කතා කරනවා. එඩිටිං ෆොටෝ ෂූට් එක හරියට එඩිට් කරගන්න කොහොමද? select best photos editing a photo shoot. ඔන්න එඩිටිං පැත්තේ අපි කතා කරනවා Adobe Photoshop සහ Adobe Lightroom. Adobe Photoshop ගත්තොත් Adobe Photoshop වල මොකද්ද Photoshop කියලා කියන්නේ? Photoshop එකේ ඉතිහාසය raster vector කියන type graphic type දෙක Photoshop interface එක software එකේ තියෙන software එක download කරගන්න කොහොමද? මේකේ document එකක් හදාගන්න කොහොමද? කලින් හදපු document එක අපි open කරගන්න කොහොමද? resolution color modes විශේෂයෙන්ම CMYK සහ RGB image කොහොමද import කරගන්නේ? පාවිච්චි කරන tools මොනවද? ඔන්න විශේෂයෙන්ම වැදගත් වෙන photo edit part එකේ අපි වැදගත් වෙන tools කියලා කතා කරනවා. camera raw filters, photo retouching, album design. ඔන්න album design උත් අපි කතා කරනවා. save photo save කරගන්න කොහොමද? save in format. විශේෂයෙන්ම මේව advanced මට්ටමේ තියෙනවා. camera raw filter, photo retouching වගේ දේවල්, skin smooth වගේ දේවල්, high end skin retouching එකක් කරන විදිහ අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඊට පස්සේ Lightroom software එක. Lightroom කියන්නේ මොකද්ද? Lightroom එකේ ඉතිහාසය, මේකේ interface එක, photos කොහොමද අපි import කරගන්නේ? ෆොටෝ එඩිට් කරගන්න කොහොමද? ප්‍රීසෙට්ස් පාවිච්චි කරගන්නකොට අපි ඔයාලට ප්‍රීසෙට් පැක් එකක් උත් දෙනවා. වෝටර්මාර්ක් ඩිසයින් කරගන්න කොහොමද? ෆොටෝ සේව් කරගන්න කොහොමද? සියල්ල එකපාර. ඔන්න සරලවම ගත්තොත් දැන් අපි අන්තිම හරිය ඉන්නේ. තව කතා කරනවා නම් ඔයාගේ අතර කැමරාවක් හම්බුනාට පස්සේ ඒ කැමරාවේ තියෙන සීරු දේවල් ඔය ඉගෙන ගන්න. නැත්නම් තවත් අපි ඉස්සරහට යන්කෝ. ෆොටෝග්‍රැෆි කියන්නේ මොකද්ද? ඒක ඉතිහාසය ඔයා සීරු දේවල් දන්නවා. ඊට පස්සේ ඔයා ෆොටෝග්‍රැෆි ඉගෙන ගත්ත කෙනෙක් ඔයා කඩේකට ගිහිල්ලා කියන්නේ කැමරා ෂොප් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කැමරාව මොකද්ද? ඔයාට අවශ්‍ය ලෙන්ස් එක මොකද්ද කියලා බය නැතුව අර තෝරගන්න පුළුවන් හැකියාවක් මෙතනදී හම්බ වෙනවා. ඒ කැමරාව මිලදී ගන්න එහෙම තමයි. කැමරාව මිලදී ගන්නවා කියලා කිව්ව අනිවාර්යයෙන් මිලදී ගන්න ඕනේ කියලා එකක් නෙවෙයි. රෙන්ට් එක ගන්නකොට ඔයාට අවශ්‍ය කැමරාව සිලෙක්ට් කරගන්න ඔයාට පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ ඒ කැමරාව පාවිච්චි කරලා කොහොමද නිවැරදිව ෆොටෝස් ගන්නෙ?
ඒ ෆොටෝ එක ගුණාත්මක විදිහට කොහොමද ගන්න, සහ නිර්මාණශීලී විදිහට ෆොටෝස් ගන්න කොහොමද, හොඳ ෆොටෝ එකක්, හොඳ ක්වොලිටි ෆොටෝ එකක් ගන්න කොහොමද, ඒ ගත්ත ෆොටෝ එක කම්පියුටර් දාගන්න කොහොමද, කම්පියුටර් එකේ තියෙද්දි ෆොටෝ එක කොහොමද නිවැරදිව එඩිට් කරගෙන ෆයිනල් කම්ප්ලීට් එකට එන්නේ. ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන් ක්‍රම දෙකක්. පබ්ලිෂ් කරන්න තියෙන පබ්ලිෂ් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් print කරන්න, අනිත් එක තමයි share කරන්න. print කරනවා නම් printer වර්ග, inkjet printer සහ laser printer, ink සහ toner printer වර්ග, printer brand ලංකාවේ වැඩිම පාවිච්චි කරන printer වර්ග දෙකක් තමයි Epson L880 සහ Canon TM5200. මේ printer වර්ග දෙක අපි මෙන්න වෙනම කතා කරනවා. ඊට පස්සේ color mode, මේකට පාවිච්චි කරන paper වර්ග semi සහ gloss matte, මේ අපි paper වර්ග කතා කරනවා. අපි මේක ෂෙයා කරනවා නම් Facebook වගේ දානවා නම්, Facebook page එකක් හදලා දානවා නම්, page එකක් හදාගන්න කොහොමද? ෆොටෝ ෂෙයා කරගන්න කොහොමද? ෆොටෝ ෂෙයාරින් වෙබ්සයිට් මොනවද? අපි Facebook එක page එක තියෙනවා නම් අපි ළඟ තියෙනවා අනිවාර්යයෙන්ම account එක හදාගන්න කොහොමද නිවැරදිව page එකක් හදාගන්න කොහොමද? ෆොටෝ ඇල්බම් එකක් හදාගන්න කොහොමද? Facebook page එක ඒ හදාගත්ත ඇල්බම් එක අපි කොහොමද boost කරලා වැඩි පිරිසකට පෙන්නන්නේ? ඊට පස්සේ අපි ඒ ෆොටෝ පැක් එක අපි ළඟ තියෙන ඇල්බම් එක අපි කොහොමද group වලට ෂෙයා කරගන්නේ? high quality photos upload කරගන්නේ කොහොමද? මේ සියල්ල අපි එකින් එක මේ පාඨමාලාවේදී කතා කරනවා. ඒතර මේක සම්පූර්ණ පාඨමාලාවක්, complete course එකක්. හරි. ඔයාලට මේකේ මොනවද හම්බෙන්නේ? සිංහල photography book එකක් හම්බ වෙනවා. මම ගැන කතා කරන්න. Photoshop software එකක් හම්බ වෙනවා. Lightroom software එකක් හම්බ වෙනවා. photo album template එකක් හම්බ වෙනවා. තව මොනවද? photo album template එකයි preset pack වලට හම්බ වෙනවා. මේ අදාළ හිරු දේවල් හම්බ වෙනවා. හරි. මෙන්න පොත. ජාතක පුස්තකාල ලියාපදිංචි ඡායාරූපකරණ පිළිබඳ සියලු පාඩම් සහිත සිංහල භාෂාවෙන් රචිත වටිනා ග්‍රන්ථයක්. මේ පොත අපේ ආයතන නිර්මාණ කරපු පොතක්. මේ පොතේ මිල පහුගිය දවස්වල රුපියල් 3500යි. බුක් ෂොප් වලින් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තිබ්බා පහුගිය දවස්වල. දැන් හැබැයි මේ බුක් එක බුක් ෂොප් වල නැහැ. printed version සියල්ල ඉවරයි. රුපියල් 3500ක් වටින පොතක් ඈ. ජාතක පුස්තකාල ලියාපදිංචි පොතක්. ඒක වටිනාකම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි දැන් මේක printed version නැති නිසා සහ අපි printed කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද ඒක වෙනම එකක්. අපි දැන් ගොඩක් අඩ අවධානය යොමු කරන්නේ මේ ඔන්ලයින් හරහා උගන්වන එක, පොත් print කරගෙන නැතුව. ඉතින් මේ පොත තවමත් වටිනාකම උඩරිම තියෙන තැනක තියෙන පොතක්. ලොකු ප්‍රමාණයක් අලෙවි විච පොතක්. ඉතින් ඒ නිසා අපි මේ පොත ඔයාලට දෙනවා. මේකේ PDF එකක්. PDF එකක් කියන්නේ soft copy එකක් අපි ඔයාලට දෙනවා. මේක රුපියල් 3500 වටින පොතක්. soft copy එකක් අපි ඔයාලට නොමිලේ ලබා දෙන 7 වයින් අපි අය කරන්නේ නැහැ. එතකොට රුපියල් 3500ක් වටිනා පොතක් සමග මාස 6ක digital photography complete course එකක් ඔයාලට හම්බෙන්නේ රුපියල් 16000කට මාස 6ක සම්පූර්ණ පාඨමාලාවක්. ඔයා සාමාන්‍යයෙන් ඔය Facebook ඉන්න ගමන් අර මම කලින් කිව්වා වගේ බලන්න photography course කොච්චර මිලක් වගේ යනවද කියලා. සාමාන්‍ය 25000 20000 මේ වගේ ලොකු මුදල් වලට තියෙන්නේ 15000ම. අපේ මාස 6ක complete course එකක් ප්‍රධාන පාඩම් 22යි ප්‍රධාන පාඩම් 60යි අමතර පාඩම් 22යි 222යි රුපියල් 3500ක් වන්න පොතක් එක්ක මාස 6ක complete course එක අපි ඔයාලට දෙන රුපියල් 16000කට. නමුත් අපි යාගෙන රුපියල් 16000ක් අය කරන්නෙත් නැහැ. අය කරන රුපියල් 8000ක් විතරයි. 50% ඩිස්කවුන්ට් එකක් ඔයාලට මේ පාර course එක කරනවා නම් හම්බෙන්නේ. ගිය පාරක් තිබුණා. මේ පාරත් ඔයාලට මේ ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ පාඨමාලාවට ඊළඟ පාඨමාලාව තමයි Corel Draw graphic නිර්මාණය කර පිළිබඳ සාධක පත්‍ර සම්පූර්ණ පාඨමාලාව. ඔන්න Corel Draw කියන graphic designing course එක. Corel Draw ඉගෙන ගන්න පුළුවන් ඔයාලට මෙතනින්. Corel Draw කියන මම ටිකක් ස්පීඩ් කතා කරන්නම් ඈ. Corel Draw කියන්නේ දැන් සරලව ගත්තා අපේ ඩිසයින් අපේ ආයතන පිළිබඳ හඳුන්වීමක් කරන course එක පිළිබඳව Corel Draw software ගැන, graphic design කියන්නේ මොකද්ද, software ගේ ඉතිහාසය, raster vector කියන මේ graphic type දෙක ගැන, software එක download කරගන්න කොහොමද, install මේ සරල තැන ඉඳන් download කරගන්න කොහොමද, install කරගන්න කොහොමද, install කරලා පස්සේ software එකෙන්ම download වෙන්නේ desktop එකේ. නේ desktop එකේ software එක double click කරලා open කරන්න කොහොමද? අන්න එතනින්ද ඒ කියන්නේ මේ basic උඩරිම basic තැන ඉඳන් තමයි පටන් ගන්නෙ. බාහිර ඉස්සරහට වැඩ ගන්න යද්දී කොච්චර ටික advanced වෙන විදිය බලන්නේ. ඔන්න software එක open කළා. home screen එකට ගියා. home screen තියෙන දේවල් අපි අඳුනා ගත්තා. ඔයා document එක open කරගන්න කොහොමද? අලුතෙන් document එක හදාගන්න කොහොමද? color mode, RGB CMYK එකේ resolution, software එක interface එක එකින් එක කොහේ හරි තැනක තිතක් තිබොත් තිත තියෙන හේතුව පවා අංග සම්පූර්ණ හැමදේම කතා කරනවා. මොකද මේක complete course එකක්. save as, export, cut, copy, paste, undo, redo, zoom tool, hand tool, auto save option, printing ඔය ඔක්කොම කතා කරලා ඔන්න අපි යනවා වැඩ කරන්න tools. පළවෙනි tool එක pick tool එක. pick tool එකෙන් පටන් ගත්තට පස්සේ එකම tool එක තතාරින්න CL tools සහ ඒ option ඇතුළු සියලු දේවල් අපි කතා කරනවා. ඒ කතා කරන අතරේ
ඔබ්ජෙක්ට් බ්‍රේක් ඔබ්ජෙක්ට් ගෲප් කරන අන්ගෲප් කරගන්න විදිය බ්‍රේක් කරගන්න විදිය ඕඩර් පිළිවෙල ඇලයින්මන්ට් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුට් ඉමේජ් ඉම්පෝර්ට් කරගන්න විදිය සිංහල ටයිපින් සරලව ටයිප් කරගෙන කොහොමද මේ කීබෝඩ් එක පාවිච්චි කරලා සිංහල ටයිපින් ෆොන්ට් පැක් එකක් අපි ඔයාලට දෙනවා ඉන්ස්ටෝල් කරගන්න සිංහල කී හෙල්ප් සොෆ්ට්වෙයාර් එක ගැන අපි කතා කරනවා 3D ටෙක්ස්ට් එකක් හදාගන්න කොහොමද ටෙක්ස්ට් මෙනු රවුන්ඩඩ් ටෙක්ස්ට් එකක් හදාගන්න කොහොමද බ්‍රේක් ටෙක්ස්ට් එකක් හදා කරගන්න කොහොමද බ්‍රේක් කරගන්න කොහොමද ටෙක්ස්ට් එක 3D ටෙක්ස්ට් එකක් අපි ඩිසයින් කරගන්න කොහොමද ටෙක්ස්ට් කලර් දාන්න කොහොමද ටෙක්ස්ට් සෙටින් ටේබල් එක හදාගන්න කොහොමද ඔන්න අපි පළවෙනි ඩිසයින් තමයි black and white vector art design ඔන්න ගණන් කරගන්න පළවෙනි එක black and white vector art ගණන් කරන්න එකයි ඊට පස්සේ tools shaping tools ඔන්න අපි tools ඔක්කොම කතා කරලා යනවා මෙනු බාර් එක ෆයිල් මෙනු එකේ new එකෙන් පටන් ගත්ත පස්සේ එකක් අතාරින එකක් මම කරන්නේ එකින් එක සියලු දේවල් වෙන දේ මොකද්ද හැම දේම අපි එකින් එක කතා කරනවා ඒ යටතේ QR code එකක් bar code එක ඩිසයින් කරගන්න කොහොමද pattern එකක් ඩිසයින් කරගන්න කොහොමද symbol එකක් ඩිසයින් කරගන්න කොහොමද ඊට පස්සේ ඔන්න ඔක්කොම කතා කරලා help menu එක අවසාන වෙනකන් අපි කතා කරලා පස්සේ ඔන්න ඩිසයින් කරන්න යනවා මම අර ඉස්සෙල්ලා කිව්වාට පෝස්ට් එකක් නම් නිකන් එක එහෙම ඩිසයින් කරලා වැඩේ ඉවරයි කියලා අතාරින්නේ නැහැ උදාහරණයකට ලෝගෝ ගන්නකො ලෝගෝ ඩිසයින් කියලා කොටු ටිකක් දැම්ම රවුන්ඩ් එකක් දැම්ම ටෙක්ස්ට් එකක් දැම්ම මේ තියෙන ලෝගෝ එක කියලා පෙන්නලා ඉවර කරන්නේ නැහැ එහෙම නොත් වෙනවා අතරමං වෙනව අනිවාර්යෙන් ඒ කියන්නේ එච්චර යනවා ඉගෙන ගන්න එහෙම නෙවෙයි ලෝකෙම තියෙන හොඳම ලෝගෝ ටික ගන්නවා ලංකාවේ තියෙන ජනප්‍රිය ලෝගෝ ගන්නවා ඇයි මේ ජනප්‍රිය මෙච්චර මේ ලෝගෝ ජනප්‍රිය උනේ මොකක්ද තියෙන විශේෂත්වය එහෙනම් අපි ලෝගෝ එකක් හදද්දී අපි මේ මොන වගේ දේවල්ද හිතන්න ඕනි මොන වගේ දේවල් අපි කරන්න ඕනි ඔන්න කියන විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා ලෝගෝ ඩිසයින් කරන වැදගත් ටිප්ස් කතා කරනවා ඔන්න ඔය විදිහට තමයි අපි කෝස් එක කරන්නේ ඒ නිසා වයස් ભેදයක් නැතුව ඕන කෙනෙක්ට ඕන විදිහකට සරලව ඉගෙන ගන්න පුළුවන් පාඨමාලාවක් තමයි මේ පාඨමාලාවත් අනිත් හතම ඒ කියන්නේ අනිත් හයම ඔක්කොම පාඨමාලා හතම ඒ වගේම තමයි හරි මම ඔන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් කියන කෑල්ලයි ටිප්ස් කියන කෑල්ලයි අතෑරලා ඩිසයින් වර්ග ටික කතා කරගෙන යන්න ඔයා ගණන් කරගන්න කීයක් තියෙනවද කියලා පළවෙනි එක මොකද්ද හරි අපි ඒක පළවෙනි එක අතෑරමු මෙතන යන්කෝ ලෝගෝ ඩිසයින් පෝස්ටර් ඩිසයින් මෙතන අමතර දෙයක් විතර high quality image download png image download කියලා තියෙනවා post design ආය පාඩමක් තියෙනවා social media post design banner design letterhead design professional cv design business card design handbill flyer leaflet design cover page යටතේ book cover tube cover සහ magazine design magazine designing වෙනම magazine නේ invitation card design menu card design name board design web banner design facebook cover design YouTube thumbnail design paper design t-shirt design CorelDRAW mockup design calendar design label design label at the back box label packet label සහ bottle label vector art design design වලක 20ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා මේ 20 වගකීමින් කියන්නේ CorelDRAW කියන නම ඇහුවේ සමහරව අද වෙන්න පුළුවන් මේ graphic designing පාඨමාලාවක් මේ පාඨමාලාව ඉවර වෙද්දී මේ දින design වර්ග 20ට ඊට වඩා වැඩිනේ අපි තුමු 20 කියලා ඔය 20 අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් කරනවාම තමයි. ඒක විශ්වාසයෙන් මේ වගකීමෙන් කියන්නේ. හරි. ඔයාට මේකෙන් මොනවද දෙන්නේ? අපේ ටියුට් එක දෙනවා. අනිවාර්යෙන් ටියුට් එක අස්සන පිළිවෙල තියාගන්න ඕනේ. එකින් එක අපේ නෝට් දෙනවා. හැම ටූල් එකෙන් ටූල් හැම ඔප්ෂන් එකකින් ඔප්ෂන් හැම මෙනු එකෙන් මෙනු එකට ඔයාට නෝට් එක දෙනවා. තමන් යකුර නෝට් එක ලස්සන ලියා ගන්න එකම හිස් ඉඩක් ටියුට් එක තියන්න බෑ. ලස්සන ටියුට් එකක් ඔයාලා දෙන්නේ පිළිවෙලටම තියාගන්න. පිළිවෙල කියන අංක එක ටියුට් පාඨමාලා විරද ටියුට් එක රූලක්වත් ඉඩ තියෙන නැතුව සීල් ලස්සනට ලස්සන අකුරෙන් එහෙම්ෙන් කුරුට බල ගාලා නැතුව ලස්සන ටියුට් එක කම්ප්ලීට් කරගන්න ඕනේ එක ඉඩක් කරන්න නැති වෙන විදියට software අපි මේ CorelDRAW software එක දෙනවා software shortcut list එකක් දෙනවා දිනපතා homework දෙනවා අනිවාර්යෙන් homework කළ යුතුමයි එකින් එක බලනවා ඔයා කරන්න ඕනේ homework දුන්න පස්සේ අපිට වන්න ඕනේ WhatsApp කරා අපි බලන එකින් එක බලලා හොඳ නරක කියන අඩුපාඩු කියනවා ඒ විදිහට තමයි ලස්සනට වැඩේ යන්නේ font pack එකක් දෙනවා සිංහල ටැබල් ඉංග්‍රීසි font pack එක font 12ට වඩා වැඩි font pack එක සිංහල කීබෝඩ් ලේඅවුට් එකක් දෙනවා සිංහල ටයිප් කරගන්න අවශ්‍යයට. ඉතින් CorelDRAW graphic නිර්මාණය කරපීම සාහිත්‍ය පත්‍ර සම්පූර්ණ පාඨමාලාව මේක මාස 3ක පාඨමාලාවක් මාස 3ට වඩා ආය කරන රුපියල් 8000ක් විතරයි. නමුත් අපි වාගේ ආය කරන රුපියල් 4000ක් විතරයි 50% ඩිස්කවුන්ට් එකක් තියෙන මේක කම්ප්ලීට් කෝස් එකක් අමතර කිසිම ගාස්තුවක් වාගෙන් ආය වෙන්නේ නැහැ. අපි ඊළඟ පාඨමාලාව තමයි Photoshop පාඨමාලාව. ඉතින් ඔන්න මම මේක ටයි ස්පීඩ් කතා කරගෙන යනවා. ටිකක් වේලාව ගිහලා තියෙන නිසා. ෆොටෝ එඩිටින් කියන්නේ මොකක්ද software එකේ මොකද්ද මේ Photoshop කියලා කියන්නේ මේක ඉතිහාසය raster vector කියන graphic type Photoshop එක download කරගන්න කොහොමද Photoshop එක install කරගන්න කොහොමද මේකේ තියෙන interface එක document එක open කරගන්න අලුතෙන් document එක හදාගන්න කොහොමද primary color mode CMYK සහ RGB resolution Photoshop එක interface එක image import කරගන්න කොහොමද image open කරගන්න කොහොමද image size වෙනස් කරගන්න කොහොමද save as save type layer undo read copy paste zoom tool hand tool printing
ඔක්කොම කතා කරලා ඊට පස්සේ අපි යනවා tools පැත්තට. tools ඔක්කොම එකින් එක කතා කරන එකක අතාරින්න යමක් අරින්නේ නැහැ. tools 6 option ඇතුළු සියලු දේවල් ඒ යටතේ high quality image download png image download වගේ දේවල් කතා කරනවා. typing single typing font pack එකක් අපි දෙන install කරගන්න. single key help software එක social media post design වල අපි පළවෙනි design එක social media post design layer style poster design ඕන දෙවෙනි එක vector art design alignment pathfinder image logo design YouTube thumbnail design web banner design දැන් අපි menu bar පැත්තේ ඉන්නේ layer mask vector mask සහ clipping mask එකින් එක කතා කරා මේවා පොඩි පාඩම් නෙවෙයි දෙවන්ත පාඩම් හැබැයි උපරිම සරල විදියට උපරිම basic මට්ටමින් වඩ කතා කරන basic විදියට කතා කරන advanced දේවල් camera raw filter camera raw presets high end skin retouching frequency separation සහ skin smooth මේවා advanced එක උපරිම ඒවා ඒකට අපි පාඩම් දෙකක් දීලා තියෙනවා photo retouching actions photo album design thank you card design mockup create a mockup slide text effect on text effect එකක් අපි කතා කරනවා transparent text effect typography text effect මේ වගේ text effect එකක් කතා කරනවා global text effect වෙනකම්ම ඊට පස්සේ image effect එකක් dual double exposure effect gripping effect transparent effect මේ වගේ glow effect වෙනකම්ම effect image effect වර්ගයක් කතා කරනවා පරණ ෆොටෝ එක අලුත් කරගන්න කොහොමද animation ෆොටෝ එකක් හදාගන්න කොහොමද gif එකක් හදාගන්න කොහොමද logo intro එකක් හදාගන්න කොහොමද මේවා ඉතින් ආයි අමාරුයි කියන එක උපරිම සංකීර්ණයි හැබැයි ඔයාලට තේරෙන්නේ මේවා ඇඩ්වාන්ස්ද කියලාවත් ඒ තරමටම සරල විදිහට මේ හැමදේම කතා කරන්නේ ඊට පස්සේ Photoshop එකේ tips and tricks අපි කතා කරනවා sunglass color change කරගන්න කොහොමද remove fades මේ වගේ car light effect මේ ඔක්කොම මේ වලින් මේ ඉංග්‍රීසියෙන් තිබ්බට මේව ඉංග්‍රීසි නෙමෙයි උපරිම සරල මේ මම දැන් කතා කරනවා වගේ උපරිම සරල විදිහට කතා කරන සරල සිංහලෙන් සරල සිංහලෙන් කතා කරන්නේ ඒ නිසා භාෂාව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මේ වල මේ ඉංග්‍රීසියෙන් දාන්න වෙනම ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා මොකද ගොඩක් අය අහන දෙයක් තමයි ඉංග්‍රීසි ප්‍රශ්නේ තමයි ඉතින්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කිසිම දෙයක් හිතන්න එපා. එම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම උපරිම සරල විදිහට සිංහලෙන් තමයි කතා කරන්නේ. ඊට පස්සේ Adobe Lightroom software ගැන කතා කරනවා. Lightroom Classic software ගැන අපි ඒකට ගිහිල්ලා අපි ඒක software එක download කරලා install කරලා මොකද මේ software එකකින් වෙන්නේ. ඊට පස්සේ ඊට මේකේ තියෙන modules ඊට පස්සේ image import photo edit කරන්න විදිය ඊට පස්සේ කොහොමද Lightroom preset අපි හදාගන්නේ අපි ඒවත් එක්ක වැඩ කරගන්න කොහොමද අපි preset pack වල දෙනවා ඊට පස්සේ මේකේ තියෙන ඊටු module ටික photo export කරන්න කොහොමද watermark design කරගන්න කොහොමද ඔන්න මේක ඔයාලට දෙන දේවල් මම මේ ස්පීඩ් කතා කරන්න ඔයාලට කාල වේලාව යන නිසා හරි tute එක දෙනවා අපි අනිවාර්යයෙන්ම software එක දෙනවා shortcut list එක දෙනවා දිනවතා homework දෙනවා font pack එක දෙනවා keyboard layout එක දෙනවා photo album template එකක් ඔයාලට දෙනවා camera raw preset pack එකක් ඔයාලට දෙනවා Lightroom software එක දෙනවා Lightroom preset pack එකක් දෙනවා font pack එකේ සියලු දේවල් ඔයාලට හම්බ වෙනවා ඉතින් මේකත් මාස 3ක පාඨමාලාවක් මාස 2කට පාඨ 10යි නමුත් ඔයාලට අපි ගන්න රුපියල් 4000ක් පමණයි අමතර කිසිම ගාස්තුවක් අයවීමක් නැහැ 50ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට මේකට හම්බ වෙනවා ඔන්න අපේ complete වෙච්ච ඒ කියන්නේ complete course කියලා අපි වෙනම තියෙනවනේ complete වෙච්ච අලුත්ම පාඨමාලාව තමයි මේක මාස 3කට විතර කලින් තමයි complete course එකක් බවට පත් උනේ ඒ තමයි අපේ Premiere Pro පාඨමාලාව ඉතින් මේක normal පාඨමාලාවක විතර තිබ්බ දැන් complete පාඨමාලාව video editing නම් ඉතින් ආයි මේ recommend කරනවා Premiere Pro තමයි ඉතින් මොකද්ද communication කියලා කියන්නේ මොකද්ද videography කියන්නේ videography ඉතිහාසය කොහොමද මේ video එකේ තියෙන power එක videography and cinema ශ්‍රී ලංකාවේ තියෙන මේවා කෙලින්ම ඉතින් විශ්වවිද්‍යාල දැනුම මේවා කෙලින්ම විශ්වවිද්‍යාල පල්ලහට දුවාට තව ටිකක් තේරෙයි මේවා ඉතින් O level A level වලටවත් නැති විශ්වවිද්‍යාල දැනුමක් තමයි මේ දෙන්නේ සෙමෙස් එකක් නෙමෙයි broadcasting of Sri Lanka cinema videography process type of videography video මේක තියෙන systems ටික තමයි මේ අපි කතා කරන්නේ equipment ඊට පස්සේ ISO aperture shutter speed camera work වල තියෙන important ගතිය ඔන්න මේවත් එහෙමයි මේවත් උපරිම සංකීර්ණයි හැබැයි උපරිම සරල විදිහට කතා කරනවා මේ රූප රාමු පෙන්න මේ shots ගන්න කොහොමද මේ angles ගන්න කොහොමද අපි වෙනම film ටිකක් අරගෙන ඒ film වල මේවල් තියෙන මොකද මේකෙන් දෙන්න පුළුවන් අදහස මොකද්ද වෙනම level එකකට ඔයා ගන්න වෙයි I think video editing නෙවෙයි videographer කෙනෙක් කරන මේක ඔයා අමතර දෙයක් විදිහට මේවා අමතර දේවල් අමතර පාඩම් හැබැයි උපරිම දෙකෙලින්ම විශ්වවිද්‍යාල මට්ටම දැනුම media mass communication mass media මේකේ මේ subject වල මොන දෙයක් ඔයා කරන්න බලාපොරොත්තු වුණත් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල ගියාට පස්සේ මේවාට ඉගෙන ගන්න වෙනමයි ඒ දැනුම තමයි ඔයාලට මේ දෙන්නේ. ඉතින් camera angle, camera shots, camera framing, camera movement කොහොම එකින් එක කතා කරනවා වෙනම පෙන්න. ඔන්න අපි ඊළඟට එනවා video softwares Premiere Pro software download කරන්න කොහොමද install කරගන්න කොහොමද software
ඕපන් කරගන්න කොහොමද වෙල්කම් ස්ක්‍රීන් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න කොහොමද අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න කොහොමද කලින් හද ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න කොහොමද වර්ක් ස්පේස් එක සීරුම් පැනල්ස් ටික වීඩියෝ අයිටම් ඉම්පෝර්ට් කරන කොපි පේස්ට් අන්ඩරොයිඩ් zoom tool hand tool save as export mp3 mp4 විදියට සීරුම් පැනල්ස් ටික ප්‍රොජෙක්ට් පැනල් එක සෝස් පැනල් එක ටයිම්ලයින් පැනල් එක ප්‍රෝග්‍රෑම් පැනල් එක ඔන්න ටූල් පැනල් එකේ තියෙන සීරුම් ටූල්ස් ටික කතා කරනවා ටයිපින් පැත්තට යනවා වීඩියෝ එඩිටින් ටිප්ස් පහකින් අපි සම්පූර්ණ කතා කරනවා යටතේ track and layers video track audio track size වෙනස් කරන්න කොහොමද track add කරගන්න කොහොමද track delete කරගන්න කොහොමද clip selection clip movement zooming scaling option ripple delete cut copy paste enable clear label rename link unlink group ungroup text speed duration reverse කරගන්න කොහොමද video slow motion video හදාගන්න කොහොමද speed video හදාගන්න කොහොමද ඔක්කොම කතාවල මෙනු බාර් එකට යනවා මෙනු බාර් එකේ සියලු දේවල් කතා කරනවා ඔන්න short video clip එකක් අපි design කරගන්නවා ඊට පස්සේ sequence මොකද sequence කියන්නේ sequence එකේ හදාගන්න කොහොමද video frame size හදාගන්න කොහොමද video resolution pixel dimension pixel කියන මොකක්ද aspect ratio SD HD මේවල නිකන් වචන විතරක් නෙවෙයි ඕන තරම් අහලා තියෙ HD කියන්නේ මොකද්ද ඕම අහලා ඇති හැබැයි SD එක හැදෙන්නේ කොහොමද SD කියන්නේ standard definition මොකද්ද ඒ standard definition කියන්නේ ඒකේ මොකද්ද වෙන්නේ හැම දෙයක්ම ඊට පස්සේ ඒක HD වෙනවනේ HD කියන්නේ high definition මොකද්ද high definition කියන්නේ ඒක කොහොමද high definition වෙන්නේ ඒ හැම ඊට පස්සේ full HD ඊට පස්සේ quad HD කියන්නේ quad high definition ඊට පස්සේ UHD කියන්නේ ultra high definition ඊට පස්සේ FUHD කියන්නේ full ultra high definition මොකද්ද මේ වචන වල තේරුම මොකද්ද මේකින් වෙන්නේ උඩරිම advance හැබැයි උඩරම තේරෙන දේ කතා කරනවා frame rate resolution and transparency video modes ඔය ඔක්කොම එකින් එක කතා කරනවා ඊට පස්සේ transitions video transition audio transition එක අපි හදාගන්නවා අපි ඔයාලට දෙනවා transition pack එකක් download කරගන්න install කරගන්න වැඩ කරගන්න motion graphic අපි ඔයාලට දෙනවා motion graphic pack එකක් download කරලා install කරලා වැඩ කරගන්න ඒ වගේ normally ඔයාලට හම්බෙන්නේ 7-5ක් කතා වීමක් වෙන්නේ නැහැ ඔයාලා කොහොමද වෙනම text graphic එකක් හදාගන්න ඊට පස්සේ extension ඊට පස්සේ plug අපි වෙනම plug එකක් ඔයාලා දෙනවා වැඩ කරගන්න effect control panel එක keyframes keyframe කියන්නේ මොකද්ද video keyframe දාන්න කොහොමද audio keyframe දාන්න කොහොමද animation video advertisement එක හදාගන්න කොහොමද effect video effect ඔන්න අපි එකින් එක video effect එකින් එක කතා කරලා මේ ඔක්කොම effect ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔක්කොම effect video effect explain video effects මේ ඔක්කොම video effects යන්නේ audio editing improve audio quality remove noise background noise audio workspace audio clip mixer audio track mixer essential graphic panel audio අපි කොහොමද audio sign කරගන්න docking text and title video color balance කරගන්න කොහොමද video editing tips and tricks export handbrake YouTube මේ සියලු දේවල් අපි එකින් එක කතා කරනවා මම ස්පීඩ් ගියේ ඔක්කොම ඔයාලට කියා දෙන්නත් ඕන නිසා සහ අනික කාරණා තමයි මේ මගේ රිච් තැන් එහෙම වැරදිච්ච තැන් වැරදිච්ච වචන ඇති ස්පීඩ් කතා කරගෙන යන්න නිසා මම නිකන් හැඩ බේන් දේවල් විතරනේ කතා කරන්නේ නිසා ඒ නිසා පුළුවන් නම් ආයෙ පාරක් මේ රෙකෝඩින් එක බලන්න හැම කෙනෙක්ම මේ රෙකෝඩින් එක හැමෝටම දානවා අනිවාර්යෙන් බලන්න මොකද ඔයාලට මගේ රිච් තැනක් තිබ්බොත් ආයෙ පාරක් අයිඩියා ගන්න පුළුවන් ඉතින් මේක ඔයාලට දෙන්න මොනවද Premiere Tute එක දෙනවා softwares දෙනවා shortcut list එක දෙනවා දිනපතා homework දෙනවා font pack එක දෙනවා single keyboard layout එකක් දෙනවා Premiere Pro transition pack එකක් දෙනවා motion graphic pack එකක් දෙනවා plugin එකක් දෙනවා video effects pack එකක් දෙනවා මේවා සම්පූර්ණයෙන්ම normally ඔයාලට හම්බෙන්නේ ලොකු ගණන් දීලා ඔයාලට ගන්න වෙන දේවල් අපිට මොත් ඔයාලට normally ලබා දෙනවා ඉතින් මේකත් මාස තුනක පාඨමාලාව රුපියල් 8000ක් විතරයි හැබැයි අපි ඔයගෙන් රුපියල් 4000ක් පමණයි 50% ඩිස්කවුන්ට් එකක් ඔයාලට වෙදින්දි හම්බ වෙනවා අනිත් එක තමයි මේක videography වලට අපි වෙනම ඔයාලට පොතකුත් දෙනවා ඒකත් අපි නොමිලේ දෙන්නේ අපේ ආයතනෙන් හරි ඊට පස්සේ අපි යමු Illustrator course එකට ඉතින් Illustrator කියන්නේ මේක මාස 5ක පාඨමාලාව Illustrator ඉතිහාසය Illustrator කියන්නේ මොකද්ද මේක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද ඉන්ස්ටෝල් කරගන්න software එකේ ඉන්ටර්ෆේස් එක එතන ගියාට පස්සේ software මේකේ raster vector මට විනාඩියක් දෙන්න මේක raster vector කියන හරි මේක raster vector කියන මේ graphic type ඊට පස්සේ RGB එකේ color modes resolution අලුතෙන් document එකක් හදාගන්න කොහොමද කලින් හදපු document එක open කරගන්න save as undo export ඒ සියලු දේවල් කතා කරනවා ඊට පස්සේ tools පැත්තට යනවා tools 86ක් තියෙනවා එකක් නෑ 86ම කතා කරනවා සියලු option එක layer image import කරගන්න object group කරන්න pathfinder alignment raster image vector කරගන්න 2D cartoon හදාගන්න logo design කරගන්න vector art design කරගන්න කොහොමද ඊට පස්සේ වෙන Fiverr පැත්තට Fiverr කියලා කියන්නේ මොකක් හරි design එකක් හරි document එකක් හරි අපි විකුණන්නේ කොහොමද Fiverr කියන site එක හරහා Fiverr කියන්නේ මොකක්ද
මේක ෆ්‍රීලාන්සින් පැත්තෙන් තියෙන එකක්. එතකොට Fiverr කියන්නේ මොකක්ද? Fiverr account එක හදාගන්න කොහොමද? ප්‍රොෆයිල් එක edit කරගන්න කොහොමද? gig එක හදාගන්න කොහොමද? buyer request එකක් දාන්න කොහොමද? offer එක send කරගන්න කොහොමද? complete කරගන්න කොහොමද? order එක මුදල් earn කරගන්න කොහොමද? PayPal account එක කරා ඔයගෙ ගිණුමට මුදල් ලබා ගන්න කොහොමද? සිද්ධව කතා කරනවා. ඉතින් මේකේ tut එක software එක shortcut list එක දිනපතා homework phone pack එක සහ keyboard layout සියලු දේවල් වලට හම්බ වෙනවා. ඉතින් ලොකු වෙලාවක් යනවා. ඉතින් තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකක් කතා කරන්න පොඩි මන්තරයක් පඩ තව විනාඩි 10ක් වගේ යද්දි වැඩේ ඉවරයි. ඒ නිසා තව පොඩ්ඩක් වෙලා ඉන්න හැම කෙනෙක්ම. අනික් කාරණා තමයි මේ ඉතින් මේ පාඨමාලා 7ක්නේ. දැන් ගොඩක් ආයතන වල පාඨමාලා 2 3 එහෙම තියෙන. දැන් අපේ ආයතනයේ එහෙම නෙවෙයි පාඨමාලා 7ක්ම කියන එක. තැනකින් හැමදේම ඉගෙන ගන්නවට අවස්ථාව දීලා තියෙනවා. ඒකත් ලොකු අවස්ථාවක්. සහ ඉතින් අවසානයේ සහතික පත්‍රය හැම දෙයක්ම වලට ඉෂුව කරනවා වටනවා කියන සහතික පත්‍ර. ඉතින් මේක කාලය සති 5යි. සම්පූර්ණ ගාස්තු රුපියල් 3000යි. හැබැයි ඔයගෙන් අපි අය කරන රුපියල් 2500ක් පමණයි. 15% ඩිස්කවුන්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. අපි ළඟ පාඩම තමයි After Effects පාඩමාලාව. After Effects කියන්නේ ඇනිමේෂන් වීඩියෝ එඩිටින් කෝස් එකක්. ඇනිමේෂන් වීඩියෝ එඩිට් කරන්න. ඉතින් මොකද්ද After Effects කියන්නේ? මොකද්ද මේකේ ඉතිහාසය? ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද? අලුතින් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න කොහොමද? මීඩියා එකෙන් ඉම්පෝට් කරගන්න කොහොමද? කම්පොසිෂන් එක අලුතින් හදාගන්න කොහොමද? වීඩියෝ රෙසොලූෂන් ඊට පස්සේ save as interface එක panel element tools motion tracking layers effect and presets green screen remove කරගන්න color balance text and title text animation 2D animation video එක හදාන්න logo interact short advertisement export. ඉතින් මේකෙත් ඔයාලට ටියුට් එක සරලව ගත්තොත් මේ තියෙන්නේ ඇනිමේෂන් වීඩියෝ හදන්න පුළුවන් software එකක් ඈ. ඇනිමේෂන් වීඩියෝ සාමාන්‍ය TV එකේ ඇඩ්වර්ටයිස්මන්ට් වගේ අන්න ඒවා හදන විදිහත් අපි කතා කරනවා. එහෙනම් දැන් මේ කතා කරනවා. ඉතින් ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා software එක හම්බ වෙනවා shortcut list එක දිනපතා homework ෆොන්ට් පැක් එක සිංගල කීබෝඩ් ලේඅවුට් මේ හැම දෙයක්ම වලට හම්බ වෙනවා මේකෙදි. මේක සති පහක පාඩමාලා සති පාඩම රුපියල් 3000යි. හැබැයි ඔයගෙන් අපි අය රුපියල් 2500ක් පමණයි. අමතර කිසිම ගාස්තුවක් නැහැ. ඔන්න අපි අන්තිම පාඩම තමයි Microsoft Office Complete Course. ඉතින් මේක මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද ලොකු දෙයක් මේකේ තියෙන මාස 4ක පාඩමාලාවක්. Microsoft ඕනතර ඉගෙනගෙන නැති ඉස්කෝලෙන් ඊට පස්සේ කැම්පස් එකෙන් අමතර ක්ලාස් ගිහිල්ලා කෝස් කළ ඕනතර ඉගෙනගෙන නැති. නමුත් ඔය ඉගෙන ගන්න නැති ගොඩාක් දේවල් මේක ඇතුළේ තියෙනවා. ඉතින් Microsoft Office කියන්නේ මොකක්ද? Microsoft Word කියන්නේ මොකක්ද? මේක ඉතිහාසය, මේක ඩවුන්ලෝඩ් කරන, ඉන්ස්ටෝල් කරගන්න, ඉන්ටර්ෆේස් එක, ඩොකියුමන්ට් ඕපන් කරන තැන ඉඳන් ටයිප් ආරම සියලු දේවල් එකක්වත් අතාරින්නේ නැහැ, මග ගන්න නැහැ. සියලු දේවල් එකින් එක කතා කරනවා. මේක මාස 4ක සම්පූර්ණ පාඨමාලාවක්. නොටිස් එකක් හදාගන්න, ප්‍රොෆෙෂනල් පෝස්ට් එකක් හදාගන්න කොහොමද? CV එක ඩිසයින් කරගන්න කොහොමද? PowerPoint ආවට පස්සේ PowerPoint පැත්තෙත් එකින් එක සියලු දේවල් කතා කරනවා. ඉතින් ඒකෙත් presentation guideline, presentation rules, presentation නිවැරදිව හදාගන්න කොහොමද? presentation skill කියන්නේ දැන් තැනකට ගිහිල්ලා කාගේවත් ඒ කියන්නේ හැමෝගෙම අවධානය යොමු කරගෙන ආකර්ෂණය ඇති කරගෙන කොහොමද අපි කතා කරන්නේ? අන්නේ දේවල් ටික තමයි මෙතන කතා කරන්නේ. ඉතින් ඒක software එකට දාලා දෙයක් නෙමෙයි. නමුත් අපි දැනගත යුතු දේවල් නෙමෙයි. complete course එකක් නම් හැමදේම complete වෙන්න ඕනේ නිසා. ඉතින් animation video හදාගන්න කොහොමද? short additives මේවා උපරිම අමාරුයි ඉතින්. මොකද මේක presentation හදන software ඉතින් අමාරුයි. නමුත් අපි මේ දේවල් කතා කරනවා. ඊට පස්සේ Microsoft Excel. ඉතින් Excel ගත්තත් අපි දන්නවා Excel නම් අනිවාර්යෙන් formula and function තමයි වැදගත් වෙන්නේ. ඉතින් function ගත්තොත් ඔයා සාමාන්‍ය function 10ක් විතර දන්නවා ඇති. මතක නම් නැතුව ඇති. හැබැයි වැඩ කරන කෙනෙක් නම් මතක ඇති. නමුත් බලන්න අපේ function කීයක් තියෙනවා. මෙතන වෙනකම් function. Roman වෙනකම් function. මේ ඔක්කොම functions මේ. ඉතින් තියෙන සියලු function උදාහරණත් එක්ක තේරෙන විදිහට සරලව අපි හැමදේම කතා කරනවා. ඊට පස්සේ Microsoft Access අපි ඒකට අවසානයට යන් primary key දාගන්න කොහොමද? relationship හදාගන්න කොහොමද? create relationship එකක් හදාගන්න කොහොමද? relationship කියන්නේ මොනවද? query එකක් හදාගන්න කොහොමද? form එකක් හදාගන්න කොහොමද? report එකක් හදාගන්න කොහොමද? අදපු report එක print කරගන්න කොහොමද? macro එකක් හදාගන්න කොහොමද? ඔන්න සියලු දේ එකින් එක පහසුවෙන් තේරෙන විදිහට උපරිම සරල විදිහට කතා කරනවා. බේසික් වගේ කතා කරන්න හැබැයි උපරිම ඇඩ්වාන්ස් දේවල්. ඉතින් මේකෙත් ඔයාලට ටියුට් 4ක් හම්බ වෙනවා softwares 4ට. ඊට පස්සේ software හම්බ වෙනවා. ෆොන්ට් පැක් එක හම්බ වෙනවා. ඉතින් මත homework ඒ හැම දෙයක්ම micro PowerPoint එක න PDF වගේ දේවල් හම්බ වෙනවා. rules වලට, skill වලට ඒ සියලු දේවල් වලට ලැබෙනවා. හරි. දැන් අපි යමු ප්‍රධාන වශයෙන් කතා කරන දේවල් ටික කතා කරන්න. ඉතින් ඔන්න ඩිජිටල් ෆොටෝග්‍රැෆි. ඔයා ෆොටෝග්‍රැෆි කරන්න ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔන්න තියෙන අපේ ෆොටෝග්‍රැෆි පාඨමාලාව රුපියල් 16000යි මාස 6ක පාඨමාලාවක්. රුපියල් 3500ක් වටන පොතක් එක්ක අපි ඔයාගෙන් අය කරන රුපියල් 8000ක් පමණයි 50% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ Corel Draw graphic designing course එක ඉතින් මේක මාස 3ක පාඨමාලාවක් රුපියල් 8000ක් විතරයි මේක සම්පූර්ණ පාඨමාලාවක්. අපි ඔයාගෙන් අය කරන රුපියල් 4000ක් පමණයි. ඊට පස්සේ ඩිජිටල් Photoshop සහ Lightroom මේ දෙකම මාස 3ක පාඨමාලාවක්. වගේ අය කරන රුපියල්
4,000ක් පමණ 8,000 පාඨමාලාවට. ඊට පස්සේ ප්‍රීමියර් ප්‍රෝ වීඩියෝ එඩිටින් පාඨමාලාව මේක සති 5ක් නෙවෙයි මාස 3ක පාඨමාලාවක්. මාස 3කට රුපියල් 8,000යි. අපි ඔයන් අය කරන රුපියල් 4,000ක් පමණයි. ඊට පස්සේ Adobe Illustrator සහ Fiverr Adobe Illustrator සහ Fiverr graphic නිර්මාණය කරන නිසා නිර්මාණ අලෙවි විලවන සාධක පත්‍ර පාඨමාලාව මේක සති 5ක පාඨමාලාවක් රුපියල් 3,000ක් පමණයි. නමුත් අපි අය කරන රුපියල් 2,500ක් පමණයි. ඊට පස්සේ Adobe After Effects video animation නිර්මාණ කරන පිළිබඳ සාධක පත්‍ර පාඨමාලාව ඒකත් 5 week සති 5යි රුපියල් 3,000යි. ඔයන් අය කරන රුපියල් 2,500ක් පමණයි. ඊට පස්සේ Microsoft Office, Microsoft Word, PowerPoint, Excel සහ Access ඉතින් මේකත් කම්ප්ලීට් කෝස් එකක් මාස 5ක මාස 4ක පාඨමාලාවක් මාස 4කට රුපියල් 4,000යි. ඔයන් අය කරන රුපියල් 3,000ක් පමණයි 25%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් මේ පාඨමාලා 7ම කරනවා නම් රුපියල් 50,000ක් වෙනවා. නමුත් ඒ කියන්නේ පාඨමාලා 7ටම රුපියල් 50,000ක් වෙනවා සාමාන්‍ය ගාස්තුව. නමුත් ඊට වඩා භාගයට වඩා චුට්ටක් වැඩියෙන් අපි ආය කරනවා රුපියල් 28,000ක් පමණ. සාමාන්‍යයෙන් 28,000කට වඩා ෆොටෝග්‍රැෆි කෝස් එකක් කරගන්න බැරි කාලෙක එකක් දෙකක් නෙවෙයි කම්ප්ලීට් කෝස් 5ක් එක්ක තව පාඨමාලා දෙකක් එක්ක ඔක්කොම පාඨමාලා 7ක් ඔයාලට දෙනවා. මාස 6ක පාඨමාලාවක් රුපියල් 28,000ක් පමණයි 44ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. අනිත් කාරණා තමයි එහෙම අය කරන්නෙත් නැහැ. මෙන්න තවත් විශේෂත්වයක් මේ පාර තියෙන එකක්. ඉතින් අර මේ ටික හරියයි. මේක 8,000යි 4,000යි ඒ ටික හරි. මෙතන මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන 3,000ක් වෙන්න ඕනේ. අනිත් කාරණාත් ඔන්න ඔයාලට දෙනවා අපි ස්පෙෂල් පැක් එකක්. ඒ කියන්නේ වෙනම අපි පැක් කරලා දෙනවා ඔයාලට කැමති විදිහට තෝරගන්න. මොකද ගොඩක් කට්ටියම පැක් පිටින් කරන්න කැමති වෙනවා. ඒ නිසා අපි පැක් කරලා දෙනවා. ඩිජිටල් ෆොටෝග්‍රැෆි පාඨමාලාව රුපියල් 8,000ක් වෙනවා. Adobe Photoshop පාඨමාලාව සහ Adobe Lightroom පාඨමාලාව රුපියල් 4,000ක් වෙනවා. ඩිජිටල් ෆොටෝග්‍රැෆි පාඨමාලාව සාමාන්‍ය රුපියල් 16,000ක් වෙනවා. Adobe Photoshop Lightroom පාඨමාලාව සාමාන්‍ය රුපියල් 8,000ක් වෙනවා. දෙකේම මුදල ගාස්තු 24,000යි. හැබැයි මේ දෙකම එකපාර කරනවා නම් ඔයන් අය කරන රුපියල් 11,000ක් පමණයි. මේක මේ පාර තියෙන අවස්ථාවක් පමණයි. ඊට ග්‍රැෆික් ඩිසයිනින් කොම්බෝ පැක් එකක් තියෙන ස්පෙෂල් ඔෆර් එකක්. Corel Draw පාඨමාලාව රුපියල් 8,000ක් වෙනවා. Photoshop Lightroom රුපියල් 8,000ක් වෙනවා. Illustrator Fiverr රුපියල් 4,000යි. රුපියල් 3,000. ඒතර සම්පූර්ණ ගාස්තු රුපියල් 19,000යි. මාස 3ක පාඨමාලාවක්. ඔයගේ රුපියල් 9,000ක්මයි අඩු කළා. රුපියල් 10,000ක් පමණයි මේ පාර විතරයි මේ chance එක හම්බෙන්නේ. Video editing combo pack එක ස්පෙෂල් ඔෆර් එකක්. Adobe Premiere Pro පාඨමාලාව රුපියල් 8,000යි. After Effects පාඨමාලාව රුපියල් 3,000යි. Illustrator පාඨමාලාව රුපියල් 3,000යි. එකතු රුපියල් 14,000යි. ඔයන් අය කරන රුපියල් 8,000ක් පමණයි ස්පෙෂල් ඔෆර් එකක්. ඩිජිටල් ෆොටෝග්‍රැෆි පාඨමාලාව රුපියල් 16,000ක් වෙනවා. Corel Draw පාඨමාලාව රුපියල් 8,000ක් වෙනවා. Photoshop Lightroom රුපියල් 8,000ක් වෙනවා. Premiere Pro රුපියල් 8,000ක් වෙනවා. Illustrator Fiverr රුපියල් 3,000ක් වෙනවා. After Effects රුපියල් 3,000ක් වෙනවා. Microsoft Office රුපියල් 4,000ක් වෙනවා. සම්පූර්ණ රුපියල් 50,000යි. මේ හතම කරනවා නම් රුපියල් 25,000යි. මේකත් මේ පාර විතරේ අවස්ථාව තියෙන්නේ. ආයතන විශේෂ යෝජනා කරලා බලන දිනේ දක්වා පවණක් මේ වළංගුවේ මෙන්න අපේ නම්බර් එක. ඔයාලට මැසේජ් දාලා මේක දැම්ම මින් කරගන්න පුළුවන්. මෙම පාට මෙම විශේෂ අවස්ථාව මෙම කණ්ඩායම සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක විශේෂ අවස්ථාවක්. ඒ නිසා කරනවා නම් හොඳයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔයා කැමති නම් තෝරගන්න පැක් එකක්ම නැත්තම් තනි තනියෙන් ඔයාලට තෝරගෙන කරන්න පුළුවන්. ඔන්න අපේ ආයතනය පිළිබඳ ළමයි කිව්ව අදහස්. මේ ළමයි කිව්ව අදහස් ටික ටිකක් හොඳට බලන්න. මම කියවන්නේ ඔයා බලන්න. ඒ අනාතට මම පාඨමාලාව කරන විදිය කතා කරන්නම්. පුළුවන් තරම් ඉක්මනට තව විනාඩි 5ක් මට දෙන්න. ඉක්මනට වැඩේ ඉවර කරනවා. ඒ අතරතුර ඔයා මේ දේවල් ටිකක් කියවගෙන යන්න. හරි. ඉතින් අපේ ආයතන ගත්තොත් අපේ ආයතන දැන් මේ වෙනකොට පාඨමාලා 407-8 වගේ තමයි මට හරියටම නිශ්චිතව මතක නැහැ. 407-8 වගේ තමයි අපේ මේ කණ්ඩායම. ඒ කියන්නේ හිතන්නකෝ මාසෙට එක ගානේ ගත්තොත් 400 ගාන කියන්නේ කීයද කියලා නිකම්ම ගණන් හදලා බලන්නේ. ඒතකොට එච්චර ප්‍රමාණයක් ඉතින් එහෙම නිශ්චිතවම වැටෙන්නේ නැතුව එන්න එක ලේසිත් නෑ. හැම මාසෙම පාඨමාලා කරනවා කිසිම අඩුපාඩුවක් වෙලත් නෑ. කිසිම ගැටලුවක් නෑ. ඒ තරම් අපි මේ සාර්ථක විදිහට තමයි මේ පාඨමාලා හැම එකක්ම අපි කරන්නේ. ඒ බව මුලින් මතක් කරන්න ඕනේ. අනිත් කාරණා පාඨමාලා අපි කොහොමද කරන්නේ? ඔයාලා මෙතන පාඨමාලා 7ක් තියෙනවනේ. කැමති කෙනෙක්ට පාඨමාලා එකක් තෝරගන්න පුළුවන්. කැමති කෙනෙක්ට පාඨමාලා දෙකක් කරන්න පුළුවන්. ගොඩක් දැන්ටත් ලියාපදිංචිලා ඉන්න පාඨමාලා 7ටම ලොකු පිරිසක් කැමති විදිහට තෝරගන්න පුළුවන්. කැමති විදිහට කරගන්න පුළුවන්. අනෙක් කාරණා විශේෂ අවස්ථාවක් වල මේ අවස්ථාව දීලා තියෙනවා. විශේෂ ඩිස්කවුන්ට් කොම්බෝ පැක් එකක් දීලා තියෙනවා. මේක පාර විතරයි දෙන්නේ. ඒක විශ්වාසයෙන් කියන්න ඕනේනේ. පුණුපුණා කියන්නේ මේ පාර විස්තරයි. ඒ කියන්නේ ඔයාලට හම්බෙන අවස්ථාවක නිසා ඒක මග අරගන්න එපා කියන එක ඉල්ලා හිටින්න ඕන නිසා තමයි මේක සැලින්සරට මම මේ මතක් කරන්නේ. හරි. ඉතින් ඔයාට මේ ඔෆර්
සමග ඩිස්කවුන්ට් සමග මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට අනෙක් කාරණා තමයි එක පාඨමාලා ගන්න ළමයි 30යි අනිවාර්යෙන් 30යි තමයි 31ක් 32ක් නම් ගැටලුවක් නෑ. ඉතින් යාට ගන්න නෑ. ඒ කියන්නේ ඔය ළමයි 30 පිරිච්ච ගාම්ම ඩිස්කවුන්ට් දෙන එක නවත්තන. ඒ නිසා දැන්ටම ලොකු ප්‍රමාණයක් සම්බන්ධලා ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට ළමයි ජොයින් වෙන්න කියන එකත් ආදරයෙන් මතක් කරන්න ඕනි. අනෙක් කාරණාව තමයි දැන් මේ විදිහට අපි පාඨමාලා 400 ගණක් කරලා තියෙනවා. එතකොට පාඨමාලා අපි සාමාන්‍යයෙන් 300ක් වගේ යනකම් අපි සම්පූර්ණ Zoom එකෙන් තමයි කළේ. ඒ වගේම තමයි ඒ කාලේ අපිට තිබ්බේ Corel Draw පාඨමාලාවයි, Photoshop පාඨමාලාවයි, Premiere Pro පාඨමාලාවයි, Illustrator පාඨමාලාවයි, After Effects පාඨමාලාවයි කියන පාඨමාලා 5 විතරයි. මේ පාඨමාලා 5 අපි කළේ Zoom එකෙන් සතියේ දවස් 7ේම. ඒ කියන්නේ දවස් දෙකක් කරන්න එපා. 8 වෙන 10 වෙනක එක පාඨමාලාවයි, 10 11 මාන වෙනක එක පාඨමාලාවයි. ඒ විදිහට සතියේ දවස් 7ේම දවස් දෙක ගානේ අපි පාඨමාලා 5ක්ම කළා සතියේ දවස් 7ේම. ඊට පස්සේ අපි Premiere Pro photography පාඨමාලා වලට ඇඩ් වුණා. Microsoft Office අලුතෙන් ඇඩ් වුණා. තව ඉදිරියට පාඨමාලා ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් මේවත් එක්ක ටිකක් අපි අර සතියේ දවස් ප්‍රමාණයක් අඩු වෙලා පොඩ්ඩක් පොඩි සංකීර්ණ ගතියක් ආවා. කොහොම හරි පාඨමාලා 7ම ළමයි ලස්සනට වැඩේ කම්ප්ලීට් කරන්න ලස්සන වැඩේ කළා. මේ කාලේ දැන් ඔය කොරෝනා ඉවර වෙලා රටේ ආර්ථික තත්ත්වය අර මොකද්ද මේ ගෝල් ෆේස් ප්‍රශ්නේ ඒවත් පොඩ්ඩක් නැති වුණාට පස්සේ රටේ ආර්ථික තත්ත්වය පොඩ්ඩක් ගැටලුවක් ආවන එක දැනටත් තියෙනවනේ. ඔන්න ඔය කියන ප්‍රශ්නත් එක්ක ජොබ් කරන ටිකක් වැඩිපුර ජොබ් කරන්න උනා. ඒක හැමෝම පිළිගන්න දෙයක් නේ. එතකොට වෙන්දට 7:00 වගේ වෙද්දි ගෙදර එන අයට 8:00 වෙනකන් ගෙදර එන්න විදියක් නැහැ. ආවත් එන්නේ උපරිම මාසෙලා වැඩ ප්‍රමාණය වැඩි. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් ආවා. ඉගෙන ගන්න ළමයි නම් ඉගෙන ගන්න ළමයිට අමතර ක්ලාස් වල දෙනවා, Zoom ක්ලාස් උත් වෙලා දෙනවා, ෆිසිකල් ක්ලාස් උත් වෙලා තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න ටිකක් පරක්කු වෙලා වැඩ ගොඩයි. ඒ කියන්නේ ටිකක් බිසි කියන එක පොඩ්ඩක් වැඩිපුර අපිට ඇහෙන්න ගත්තා. ඉතින් මේකට හේතුව කියන්නේ මේකේ තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ මේකේ තියෙන ප්‍රශ්නය තමයි අපි දැන් අපේ සාමාන්‍ය පාඨමාලාවල ළමයි අඩු වෙන්නේ නැහැ. ළමයි ඒ විදිහටම ජොයින් වෙනවා, ලියාපදිංචි වෙනවා. නමුත් Zoom එකෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. Zoom එකෙන් සම්බන්ධ වෙන ප්‍රමාණය අඩුයි. ළමයි අපිට යෝජනා කළා වීඩියෝ එකක් විදිහට දෙන්න. ඒතර අපිට නිදහසේ ඔන්ලයින් බලන්න පුළුවන්. මොකද අපිට නිශ්චිතව හරියට 8ට කිව්වොත් 8ට එන්න බෑ. 10ට කිව්වොත් 10ට හරියට වෙන්න බෑ. ආවත් අපි ඉන්නේ නිදිමතේ කම්මැලි කමේ ඉන්නේ හරියට වැඩේ කරගන්න බෑ. අපිට මේක නිදහසේ ෆ්‍රී වෙලාවක ඉගෙන ගන්න තිබ්බනම් ගොඩක් හොඳයි කියන යෝජනාව ළමයි කළා. අපිට කිව්වේ වීඩියෝ එකක් විතර දෙන්න කියලා. අපි කල්පනා කළා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා, සාර්ථක නැහැ කියලා. මොකද ෆීඩ්බැක් එකක් අපිට හම්බෙන්නේ, ප්‍රතිචාරයක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ නිසා. නමුත් අපි ළමයිගේ ඉල්ලීම හලන්න බැරි, අහක දාන්න බැරි නිසා අපි නිකන් try කරන්නත් එක පොඩ්ඩක් කරලා බැලුවා. කියන සන්තෝසයි, වැඩේ අතිශය සාර්ථකයි. ඒතකොට දැන් අපි එදා ඉඳන් දැන් මේ මොහොත වෙනකම් අපි කරන්නේ මේ සිස්ටම් එකට. ඒ නිසා තමයි මම කලින් කිව්වේ මුලින්ම කිව්වේ අපි ආයතනයේ පාඨමාලා ගොඩක් ළමයි කරන්න හේතු ගොඩක් තියෙනවා. ඒ අතර එකක් තමයි මෙන්න මේ වීඩියෝ ක්ලාස් එකක් විදිහට යන එක. ඒ කියන්නේ මේක යන්නේ වීඩියෝ ක්ලාස් එකක් විදිහට. එතකොට දැන් විදේශික පිටරට ජීවත් වෙන අය ඉන්නවනේ ලොකු ප්‍රමාණයක් අපේ ආයතනයේ සම්බන්ධලා පාඨමාලා කරනවා. ලංකාවේ ජොබ් කරන අය, ඉගෙන ගන්න අය ගොඩක් අපේ ආයතනයේ සම්බන්ධලා අපේ වැඩේ කරනවා. ඒක කරන්න හේතුව තමයි අපි මේක වීඩියෝ ක්ලාස් එකක් විදිහට යන නිසා. ඒතර ළමයිට හරිය නිදහස්නේ. හරි සරල වැඩේ කරගන්න පුළුවන්. ඒක කියන්නේ මෙහෙමයි ඈ. දැන් ඔයා පාඨමාලා 7ම කරන කෙනෙක් හිතන්නකෝ, නැත්නම් පාඨමාලා 2ක් 3ක් එකක් කරන කෙනෙක් හිතන්නකෝ. අපි ඔයාට සතියේ දෙනවා වීඩියෝ 2ක්. ඒක හරියට නිශ්චිතව දවස කියන්න බෑ. එකපාර දෙකම දෙන්නෙත් නෑ. ෆොටෝග්‍රැෆි එකේ නම් සතියේ දවස් දෙකක වීඩියෝ 2 ගන්න වීඩියෝ 4ක් කියන සතියේ වීඩියෝ 4ක් හම්බෙනවා. හැබැයි අනිත් පාඨමාලා සතියේ වීඩියෝ 2 ගන්න තමයි හම්බෙන්නේ. එතකොට නිශ්චිත දවසක් නේ ඔයාලා අපිට හෝම්වර්ක් එවන විදිහ බලලා අපි ඒව කරලා ලස්සනට ඔයාලට දෙනවා වීඩියෝ 2ක්. එතකොට ඔයාලට තියෙන අද වීඩියෝ හම්බුණා කියලා හිතන්නකෝ. හම්බුණාට පස්සේ වැඩ කරන් තියෙන්නේ මේ වීඩියෝ එක බලන්න. ඒ වෙලාවේ බලන්න බෑ කියලා හිතන්නකෝ, ප්‍රශ්නයක් නැහැ. කම්මැලි නම් මහන්සි නම් මේ වීඩියෝ එක අල්ලන්නවත් එපා. ලෙසන් එක අල්ලන්නවත් එපා. පැත්තකට දාලා තියන්න. හෙට ඔයාට සැහැල්ලුවෙන් ඉන්නවා, නිදහස ඉන්න වෙලාවක් තිබ්බොත් අන්න ගන්න ලෙසන් එක, කම්පියුටර් එක හරි ෆෝන් එකේ හරි ලෙසන් එක ඕපන් කරගත්තා. ලෙසන් එක බැලුවා. බලනක ඔයාලගේ ටියුට් එක තියෙනවා, ටියුට් එක ලස්සනට කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ ලෙසන් එක ඉවරෙච්ච ගමන් ඔයාලට තියෙන හෝම්වර්ක් එකක්, හෝම්වර්ක් එක කරන්න. හෝම්වර්ක් එක කරලා අනිවාර්යෙන් WhatsApp හරහා අපිට වන්න. අපි ඒව බලන හොඳට කියන අඩුපාඩු හදාගෙන ලස්සනට වැඩේ කම්ප්ලීට් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි කෝස් එක අපි සම්පූර්ණයෙන්ම කරන නිසා ඔයාට ඕන විදිහකට පාඨමාලා 7ම උනත් කරන්න පුළුවන්, 2 3ක් උනත් කරන්න පුළුවන්. කැමති නම්
එකක් වුණත් කරන්න පුළුවන් කැමති දේ අවස්ථාවට දීලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි මතක් කරන්න තියෙන්නේ. අනික් කාරණා තමයි දැන් අපි සාමාන්‍යයෙන් කිව්වේ මේ ඩිස්කවුන්ට් දෙන එක, ගෙවීම් කරන්න පුළුවන් එක, ඔෆර් දෙන එක මේ හැම දෙයක්ම අපි කිව්වේ අද වෙනකන් විතරයි කියලා. නමුත් ළමයිගෙම ඉල්ලීම නිසා අපි තව දවස් 2-3ක් පොඩ්ඩක් ඉස්සරහට යවනවා. එතකොට ඔයාලට අද මැසේජ් එකක් දායි. අද රැයට මේ ලින්ක් එක මේ වීඩියෝ රෙකෝඩින් එකත් ඔයාලට එවයි. එවලා ඔයාලට අපේ ආයතනයේ මැසේජ් එකක් දායි. මෙන්න මේ දවස් වෙනකන් ඔයාලට ගෙවීම් කරන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට තියෙන්නේ අන්නේ මැසේජ් එක නිකන් බලන් ඉඳලා ඒ අදාළ දවසට කලින් ඒ දවසනක දැන් අපි හිතමුකෝ අඟහරුවාද කියලා. අඟහරුවාද හවස 6 කියලා හිතන්නකෝ. අඟහරුවාද හවස 6 වෙනකම් ඉන්න එපා ඈ. එතකොට අඟහරුවාද කියන්නේ වැඩක් කරගන්නව බෑ. ඒක උඩරම අපි බිසි. ඒ ළමයි වැඩිපුරම ජොයින් වෙන්නේ මේ දවස් ඒ අන්තිම හරියනේ. ඒ නිසා එතකන් ඉන්න නැතුව පුළුවන් ඊට කලින් ජොයින් වෙන්න. යාපයින් ජොයින් ඔයාලා කරන්න තියෙන්නේ මම මෙන්න මේ පාඨමාලාව මම මේ පාඨමාලා 2-3 කරනවා කියලා මැසේජ් එකක් දාන්න විතරයි. ඊට පස්සේ ඔයාලට අදාළ විස්තර ටික එවයි ඩීටේල්ස් ටික එවයි ඒ බැංක් ඩීටේල්ස් ඔයාලට ගෙවීම් කරන්න තියෙන ගෙවීම් කරලා ස්ලිප් එක අපිට එවන්න අපි ඒක බලලා ඔයාව රෙජිස්ටර් කරගන්නවා එතකොට Google ෆෝම් එකක් දෙනවා ඒක ෆිල් කරන්න විතරයි තියෙන්නේ එච්චරයි ඊට පස්සේ ඔයාලට අදාළ ටිකස් ටික අදාළ ලෙසන්ස් ටික ඒ හැමදේම ඔයාලට එකින් එක හම්බ වෙනවා පාඨමාලාව සම්පූර්ණ ඉවර වුණාට පස්සේ ඔයාලට තියෙනවා එක්සෑම් එක පොඩි එක්සෑම් එකක් තියෙන්නේ සරල එක්සෑම් එකක් ඩිසයින් කරන්න තියෙන පොඩි ඩිසයින් ඔයා හෝම්වර්ක් ටික හරියට කරලා නම් ඒවා ගේමක්ම නැහැ. ඉතින් ඒ ඩිසයින් ටික කරන්න තියෙන ඩිසයින් ටික කරලා අපිට මේක කරන්න තියෙන්නේ. ඒ හැම විස්තරම එකින් ඔයාලට පැහැදිලි කරලා ලස්සන අපි කියා දෙනවා. ඊට පස්සේ ඒ පේපර්ස් බලලා ග්‍රේඩ් එකක් Aද A+ද Bද B+ද Cද ෆේල් නම් කරන්නේ නැහැ සාමාන්‍ය පාස් කරලා ඔයාගේ ගෙදරටම වටිනා පිළිගත් සහතික පත්‍රයක් අපි එවනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පාඨමාලාව සිද්ධ වෙන්නේ. කැමති කෙනෙක්ට පාඨමාලාවට ජොයින් වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඒ නිසා ආරාධනා කරනවා පාඨමාලාවකින් හම්බෙමු. මං කියන්නේ ඉතින් පුළුවන් නම් ඔයා ඊළඟ පාර කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඊළඟ පාර නම් ඉන්න එපා. මොකද මේ ඔෆර් එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් මේ පාරම ජොයින් වෙන්න බලන්න. ඔයාට ඒක ගොඩක් ලොකු වැදගත් අවස්ථාවක් වෙන නිසා. හරි ඉතින් ඔන්න ටික තමයි කතා කරන්න තියෙන්නේ. නම් ඔයාගේ දැන් ඔයාට මේ වෙලාවේ මේ ලින්ක් එක දාලා තියෙන Zoom ලින්ක් එක දාලා තියෙන WhatsApp එකට හෝ page එකට මැසේජ් එකක් දාන්න කෝස් කරනවද නැද්ද කීයක් කරනවද ඒ විස්තර පිළිබඳව මැසේජ් එකක් දාන්න ඊට පස්සේ ගෙවීම් කරන්න පුළුවන් ඔයාලට. ඉතින් කෝස් 7ම වගේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එකපාර මුදල් ගෙවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් දෙපාරක් හිතන්නත් එපා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න ටික ටික ගෙවන්න හදාන්න පුළුවන්ද කියලා ඔයාලට මේ අවස්ථාව ලබා දෙයි. ඉතින් අර එකපාර ගෙවන්න පුළුවන්කම තියෙනවනේ එකපාර ගෙවන්න. එහම මං කියන්නේ බැරිම කෙනෙක් ඉන්නව නම් එහෙම දෙපාරක් හිතන්න එපා. මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ගේම් කරන්න අවශ්‍ය විදිය ඔයාලට හදලා දෙයි. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හරි ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඔයාලා ප්‍රශ්න මම එහෙම්මෙන් බලවල තමයි කිව්වේ. මම හිතනවා සීල ප්‍රශ්න වල උත්තර හම්බුණා කියලා. හරි එහෙනම් හරියටම 9:23 වෙලාව සම්බන්ධලා ඉන්න හැමෝමටම බොහොම ස්තුතියි මේ අවසන් වෙනකම් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ පැයකුයි විනාඩි 23ක් ගිහිලා තියෙනවා. ඒ නිසා සම්බන්ධ වෙලා ඉන්න හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. සහ මේ රෙකෝඩින් එක බලපු හැමෝටමත් අසංගතකම් බැලුවට බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් අපි අදට දැනට වැඩ ඉවර කරමු. මේ රෙකෝඩින් එක ආයෙ පාරක් බලන්න, බලලා අයිඩියා එකක් ගන්න. අයිඩියා එක අරගෙන පාඨමාලාවට සම්බන්ධව කැමති නැද්ද කියලා තීරණය කරන්න. කැමති නම් පාඨමාලා කීයක් කරනවද කියලා තීරණය කරන්න. ඉතින් ඒක අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ගෙවීම් තොරතුරු එවයි. ගෙවීම් කළ ස්ලිප් එක ගවන්න. ඊට පස්සේ වැඩි ලස්සනට කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි අදට දැනට නවත්වමු. එහෙනම් සියලු දෙනාටම සම්බන්ධ වුණාට මේ රෙකෝඩින් එක බැලුවට බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් වේවා.